අයබන්ලම ඉතිං ඔගුල්ලෝ මේකද වෙලා ඉන්නේ රෝට් බිස්නස් කෝස් එකේ ඊළඟ සෙෂන් එකත් එක්ක. ඉතින් අද දේශනය කරන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා කතිකාචාර්ය උෂා නිරන්ද සර්. ඉතින් අද මේ දේශනයේ විශේෂයෙන්ම අපි කතා කරන්නේ ආයෝජනය ගැන. නේද සර්? ඔව්. එතකොට සර් දැන් මම ආයෝජනයක් විදිහට අපි හිතමු නිකන් ගිහිල්ලා FD එකක් දානවා. ගොඩක් අය ඔව්. සුලභව දකින්නේ අපි ගිහිල්ලා හැමෝම FD කරන. එකක් දානවා. ඔව්. එහෙම නැත්නම් තවත් සමහරු හිතන් ඉන්නවා අපි ඉතුරු කරගන්න සල්ලි ටික ගිහිල්ලා බැංකුවේ සේවිං account එකේ දැම්මොත් ඒක ආයෝජනයක් වෙනවා කියලා. මොකද්ද සර්ගේ අදහස ඒ සම්බන්ධයෙන්? මෙමස දැන් ඇත්තටම ආයෝජනය කියන එකෙන්ස අපි ප්‍රධාන වශයෙන් ඔය කරන්නේ අපි ප්‍රතිලාභයක් ලබා ගන්නනේ. එතකොට FD එක කියන්නේ දැන් අර අපේ සරල වචනයෙන් කිව්වොත් ඒ විදිහින් ඇත්තටම මේ හරිම මේ ආරක්ෂාකාරී ආයෝජන මාර්ගයක්. හරි. සහ ඉතුරු මාර්ගයක්. ඔය දෙකම ගන්න පුළුවන් අපිට. ඉතුරු ගිණුමක් කියන එකේදී දැන් බොහෝ දුරට අපේ ලංකාවේ බැංකු ටික ගත්තොත් සර් දැන් මේ වෙනකොට මම මගේ නොලෙජ් එකේ මම දැනුවත් මගේ දැනුවත්භාවය අනුව 103ත් 103.5ත් අතර පුංචි පොලියක් තමයි නේද. මේක බලන දරුවන්ට හෝ බලන මේක අධ්‍යයනය කරන අයට ඉතින් තමන් ගාව තියෙනවා නම් රුපියල් ලක්ෂයක්. ওই ලක්ෂේ බොහොම දැන් අපි හිතමුකෝ ওই ලක්ෂය වා ගිහිල්ලා අවුරුද්දකට බැංකුව ඇතුලේ තියාගෙන ඉන්නවා කියලා. හරි FD මේ සේවින් account එක ඇතුලේ තියන් ඉන්නවා කියලා. ඒතර සරලව ඔය 103ක් නිකන් සාමාන්‍ය කැල්කියුලේටරයක් හරි ෆෝන් එකේ කැල් එක හරි ඔන් කරගෙන හරි ඔය ලක්ෂයට 103ක් හදලා වාට අවුරුද්දකින් හම්බ වෙන ගාණ වාට නිකම්ම බලා ගන්න පුළුවන්. එතකොට FD එකක් කියන්නේ සර් ඉතින් අර ඊට වඩා පොඩ්ඩක් ස්ටෙප් එකක් උඩට ගිහිල්ලා අර 3.5 කියන ඉලක්කම තව ඩබල් වෙලා ඒ කියන්නේ අපි ගත්තොත් 6.5 දැන් මේ කාලේ වෙනකොට බැංකු පද්ධතිය ගත්තොත් 5.5 ඉඳන් 6.75ට වෙනකම් මේ වෙනකොට පොඩක් වැඩි වෙලා තියෙනවා ශ්‍රී ලංකා මහා බැංකුවේ අනුදැනුම යටතේ. ඉතින් එතකොට ඒ රුපියල් ලක්ෂ 7 ඔයා ගිහිල්ලා අවුරුද්දකට බැංකුවේ ඩිපොසිට් කළා. හරි. දැන් ඔයා බැංකුවට ගිය ගමන් මොකද කරන්නේ? බැංකුවේ ඉන්න මහතුරු ටික ඔයාගෙන් ෆෝම් සෙට් එකක් පුරව ගන්නවා. ඔයා ගාව තියෙන සල්ලි ටික එයාලා ගාව තියලෙනවා. තව අවුරුද්දකින් ගිහිල්ලා අර ඔයාට 107 කියන ඉලක්කමේ 6.75 කියලා මොකක් හරි ඔයාට මුල් කාලේදී ඔයා ඩිපොසිට් කරන දවසට ඔයාට පොරොන්දු වෙන ඉලක්කම ඒගොල්ලෝ ප්‍රතිලාභයක් විදිහට හරවලා අවුරුද්දකින් පස්සේ ඔයාට ගිහිල්ලා ඔයාගේ සල්ලි ඒ ප්‍රතිලාභය කියලා දෙන පොඩි මුදලේ ඔයාට අරගෙන ඉන්න පුළුවන්. FD කියන එක ඉතින් අර අපි මෑත කාලේදී එතරම්ම හොඳ ආරක්ෂිත ආයෝජනයක්. හැබැයි සාපේක්ෂව ඊට වඩා ලොකු දැන් මේ තාක්ෂණය සහ මේ මූල්‍ය ක්‍රම දියුණු වෙලා තියෙන මේ ආර්ථික රටාවන් දියුණු වෙලා තියෙනවා. ලෝකෙ දියුණු වෙලා තියෙනවා. ඉතින් මේ ලෝකයේ දියුණුවත් එක්ක ස්ථාවර තැන්පත් කියන එකට වඩා සෑහෙන ස්ටෙප් එකක් උඩින් ඉන්නවා. එතකොට සර් දැන් කියන විදිහට ආයෝජනය සහ ඉතිරි කිරීම කියන්නේ දෙකක්. ඔව් අනිවාර්යයෙන්. එතකොට අපි ආයෝජනයක් විදිහට දකිනවා. සර් හිතන්නේ දැන් මේ වෙද්දී සමහර අය කතා කරනවා ආයෝජන මාර්ග කියලා දේවල් ගැන. ඔව්. FD එකත් අපි සර් කියන සාමාන්‍ය ආයෝජනයක්. මොකක්ද අපිට ඒගොල්ලන්ට දෙන්න පුළුවන්? මොන වගේ දෙයක්ද කියන්න? මේමයි ඉතින් තමන් එකස මෙහෙමයි. ඒක ආයෝජනය කරන කෙනාගේ අවදානම් දැරීමේ හැකියාව එයාගේ අවශ්‍යතාවය මොකද දැන් සමහරක් යම් පුද්ගලයෙක් ඉන්න පුළුවන්ස එයා රුපියල් ලක්ෂේ යම් අවශ්‍යතාවයකට ඉදිරි කාලේදී එයා ආපහු අරගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න පුළුවන්. හරි. එතකොට සමහරක් වෙලාවට අපි හිතමුකෝ අද එයා ගාව රුපියල් ලක්ෂයක් තියෙනවා. එයා සමහරක් වෙලාවට තව මාස දෙකකින් විතර ඒ ලක්ෂේ එක්ක එයාගේ අධ්‍යාපන කටයුත්තකට එක්ක නැත්නම් වෙනත් මොනෑම ව්‍යාපාර කටයුත්තකට වෙන්න පුළුවන්. ඒක දාගෙන ඒ යොදවන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් ඒක තමන් ගාව තියෙන තුරා තමන් ගාව තියෙන කියන්නේ තමන්ගේ අතේ තියෙනකන් නිකන් අර පොඩි ප්‍රතිලාභයක් රුපියල් 1000ක 1500ක හරි පොඩි ප්‍රතිලාභයක් ලබා ගන්න. ඉතින් හරි ස්ථාවර තැන්පත කියන එකේ ආයෝජනය කරාට ඒක ගැටලුවක් නෑ. හැබැයි මොකද ස්ථාවර තැන්පත් කියන්නේ හොඳ ආයෝජනයක්. 100%ක් ආරක්ෂිත ආයෝජනයක් ෂුවර්. හැබැයි ඉතින් ඒක එච්චර දැනෙන ආයෝජනයක් නන් නෙමෙයි. අද කාලේ හැටියට කොහොමද දැනෙන්නේ? මොකද අද වෙනකොට අපේ රුපියල සෑහෙන්න පල්ලෙහාට බහැලා තියෙනවා. ඩොලර් එක සෑහෙන්න වැඩි වෙලා තියෙනවා. එතකොට උද්දමන වාතාවරණයක අපි ඉන්නේ. හරි උද්දමනයේ මේ වෙනකොට ජවන උද්දමනකාරී තත්ත්වයක් තියෙන්නේ. එතකොට භාණ්ඩ හා සේවාවල මිල ශීඝ්‍රයෙන් වැඩි වෙන
කාලවකවානුවක ඉතින් FD එක 107කට විතර පොලියකට ආසන්න වශයෙන් අපි ගත්තොත් 107ක විතර ප්‍රති අනුපාතයකට බැංකුවේ දාලා ඔයාගේ සල්ලි බැංකුවේ දාලා ඉන්නවා කියන අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ කෙටි කාලීන ඔයාගේ අවශ්‍යතාවයක් තියෙනවනම් ඔයාගේ සාක්කුව ඔයාගේ ලාච්චුව ඔයාගේ අල්මාරියේ සල්ලි ටික තියන්න නිකන් ඔයාට ලෝබයි වගේ නම් ඔයාගේ ඉල්ලේ මාස දෙකකට නිකන් කමන්නේ FD එකේ දාලා ආවට කමක් නැහැ. හරි. හැබැයි එතනින් එහාට වා ඊට වඩා දෙයක් හිතනවා නම් FD කියන එක ඉතින් ප්‍රමාණවත් මදි ඉතින්. ඒකයි මගේ අදහස. මම හිතන්නේ දරුවෝ මේක බලන අයත් එකඟ වෙයි මගේ කතන්දරේට. මත් හිතනවා සමහර අය උත්තර දාලා තියෙනවා එකඟයි කියලා. ඔව්. එතකොට දැන් කියන විදිහට ආයෝජනය කියලා කියන්නේ FD එකක් නෙවෙයි. අපි එතකොට මොන වගේ මාර්ගයක්ද අපි හිතන්න ඕනේ. එතනින් දැන් අපි දැන් අති ලංකාවේ ගත්තොත් අති බහුතරයක් අය තමන්ගේ මාසි පඩියෙන් එහෙම නැත්නම් දෛනිකව උපයන ආදායමෙන් කොටසක් තමයි මේ බැංකුවේ ගිහිල්ලා ඉතුරු කරන්නේ නැත්නම් FD එකට දාන්නේ. ඊට දකින්න විදිහට තව මොන වගේ මාර්ගද යාලට තියෙන්නේ? මෙමස අපි ඇත්තටම ආයෝජනයේ ඉන්වෙස්ට්මන්ට් කියලා කියන්නේ ඇත්තටම අනාගතයේදී ඔය ලාභයක් ලබා ගන්න අමතර ආදායමක් එහෙම නැත්නම් තමන් ගාව තියෙන අරමුදලට තමන් ගාව තියෙන මුදලට තවත් වටිනාකමක් එකතු කරන්න වටිනාකමක් වැඩි වෙන්න නේද වටිනාකම තව වටිනාකමක් වැඩි කර ගැනීමේ බලාපොරොත්තුවෙන් වර්තමානයේදී යම් මුදලක් යම් කාලයකට යම් අර අපි කියන්නේ අපි යම් ක්‍රියාවලියක ආදායම ඉපෙන ක්‍රියාවලියක යොදවන එකනේ. එතකොට සරලවම කිව්වොත් එහෙම දැන් අපි ආයෝජනයක් කියලා කියන ඔබේ මුදල් පාවිච්චි කරලා තවත් මුදල් උපයා ගැනීමට මඟ පාද ගන්න. හරි. එතකොට මේකේ අරමුණු තියෙනවනේ සර්. දැන් ආයෝජනයක ප්‍රධාන අරමුණු ගත්තොත් ඕක ප්‍රධාන වශයෙන්ම කියන්නේ අපි අනාගත මූල්‍ය සුරක්ෂිතතාවය කියලානේ. නේද? තමන් විශ්‍රාම යනවා නම් පැහැදිලිව. ඔව්. නැත්නම් හදිසි අවශ්‍යතාවලට. එතකොට ඒ වගේ අවස්ථාන වලට සර් අපි සල්ලි එකතු කරගන්න එකනේ ඔගේ ප්‍රධාන අරමුණ. හරි. එතකොට ඊට පස්සේ තව තව අරමුණු ගොඩ ගැහෙන. හරි. හැබැයි ප්‍රධාන අරමුණ වෙන්නේ අපේ මූල්‍ය සුරක්ෂිතතාව. ඒ වගේම තමයි අපේ මුදලේ වටිනාකම රැක ගැනීම. එතකොට මුදලේ වටිනාකම රැක ගැනීම කියනකොට ඕක මෙහෙම විග්‍රහ කරන්නත් පුළුවන්. සමහරක් වෙලාවට මුදලේ වටිනාකම දැන් කොහොමත් අපි ඉන්නේ උද්දමනකාරී වාතාවරණයක උද්දමනකාරී ආර්ථිකයකනේ අපි ඉන්නේ ලස්ස. ඒ ළමයි දැන් අපි දැන් මේ ඉන්න උද්දමනකාරී ආර්ථිකය ඇතුලේ අපේ මුදලේ වටිනාකම රැක ගන්න නම් ළමයි අපි අනිවාර්යයෙන්ම අපේ සල්ලි වල වටිනාකම ඒ වටිනාකම උද්දමනයත් එක්ක ඒ වටිනාකම වැඩි වෙන ආයෝජන මාර්ගවල යොදවන එක තමයි හොඳම කාරණේ. ඒ වගේම තමයි සමහරක් වෙලාවට ඔය ආයෝජනය කියන වැඩේ කරනවා ළමයි ඕක අර අමතර ආදායම් මාර්ගයක් නිර්මාණය කරගන්න බලාපොරොත්තු වුණොත් ඕක කරනවානේ. එතකොට මෙහිම ගත්තාම අපිට FD එකට වඩා ගොඩක් දේවල් ඇත්තටම තියෙනවා. දැන් ප්‍රධානම දෙයක් තමයි භාණ්ඩාගාර බිල්පත් බැඳුම් කර. මේක ඔය ශ්‍රී ලංකා මහ බැංකුව අපේ ආණ්ඩුව වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ආණ්ඩුවට ණය ගන්න කරන වැඩක් නේ ඇත්තටම මේක. හරි. මේක දියුණු රටවල් ගත්තොත් මේ මොනවාද භාණ්ඩාගාර බිල්පත් බැඳුම් කරවල පොලි අනුපාතිකයේ බොහොම අඩුයි. හැබැයි රටක් යම් ප්‍රශ්න ආර්ථික අර්බුද වගේ දේවල් තියෙනවා නම් මේ පොලි අනුපාතයේ මේ දෙන ප්‍රතිලාභ අනුපාතය ඇත්තටම වැඩි. හැබැයි ඉතින් මෙහෙමයි. භාණ්ඩාගාර බිල්පත් බැඳුම් කරවල ආයෝජනය කියන එක ගොඩක්ම වටිනාකමක් තියෙනවා. මොකද ඒක සුරක්ෂිත ආයෝජන මාර්ගයක් 100%ක් ෂුවර්. ඒ වගේම තමයි මේකේ තියෙන මූල්‍ය වෙළඳපොළ ආයෝජනය කරන්න පුළුවන්. ඔබට රියල් ඉස්ටේට් වල ආයෝජනය කරන්න පුළුවන්. එතකොට ඔයගේ විවිධාකාර ආයෝජන ක්‍රම තියෙනවා. ඉතින් මේකෙන් තමන්ගේ අනාගත අවශ්‍යතාවයේ තමන්ගේ අරමුණ මොකක්ද කියලා බලලා ඒ අරමුණට හරියන ආකාරයට තමන් කොච්චර දුරට තමන්ගේ මුදල ආයෝජනය කළා ඒකෙන් ප්‍රතිලාභ ගන්නවද කියන එක තමන්ට තීරණය කරන්න පුළුවන්. ඒක පොඩ්ඩක් නිකන් කියමුද දැන් කිව්වා FD වල ඇරෙන්න දාන්න පුළුවන් සල්ලි දාන්න පුළුවන් ඔව්. තව විවිධ ආයෝජන මාර්ග තියෙනවා කිය. ඒ අතරේ මේමයි. එතකොට ඔව්. තවත් සමහර අය කියනවා භාණ්ඩාගාර බිල්පත් කියලා දෙයක් තියෙනවා කියලා. තවත් ඔව්. සමහරු කොටස් වෙළඳපළක් ගැන කතා කරනවා අද කාලේ වෙනකොට. ඔව්. ඉතින් මේමයි. පොඩ්ඩක් කතා ඕක කරමු මොකද්ද මේ කොටස් වෙළඳපළේ ආයෝජනය කරනවා කියන්නේ. මේමයි සර් ඕක දැන් ඔය කොටස් වලට පොලට එන්න කලින් සර් අපිට පුළුවන් දැන් මං ඉස්සෙල්ලා භාණ්ඩාගාර බිල්පත් ගැන කතා කරා. ඊට පස්සේ ඕක තව තියෙනවා. තව විවිධාකාරයේ වාණිජ පත්‍රිකාවල ආයෝජනය කියලා කරනවා. එතකොට ඒකක බාර ආයෝජනය කියලා මේ විවිධාකාර දේවල් තියෙනවා. ඊට අමතරව සාමාන්‍යයෙන් ටිකක් මධ්‍ය කාලීන ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් පැත්තක් නේ සර් ඔය මේ දේපලක ආයෝජනය කරන එක. අපි කටවචන කියන රියල් ඉස්ටේට් කියලා කියන්නේ. හරි. ඔව්. එතකොට
තමන්ගේ පැත්තේ හොඳ ඔව් තමන්ගේ පැත්තේ හොඳ යුනිවර්සිටි එකක් එතකොට කඩමණ්ඩියක් සුපර් මාකට් එකක් ටවුන් එකක් ඉදි කරගෙන එනවනම් තමන්ට පුළුවන් ගිහිල්ලා තමන්ගේ අතේ ඇති මුදලත් බලලා බජට් එක බලලා තමන්ට පුළුවන් බ්ලොක් අවුට් කරන පොඩි අ, ඉඩමක් වගේ දෙයක් ගන්න. හරි. එතකොට මේ ඉඩම ගන්නකොට පරිස්සම් වෙන්න ඕන අපි ඉස්සරහට කතා කරමු. වෙනම ඊළඟට අපිට පුළුවන් ඔය වගේම හා සමාන දෙයක් තමයි හොඳ ඉඩමක් අරගෙන ඒකේ වගා කරන එක. ඔය වගා කරන දැන් මේ දවස්වල වගා කතන්දරේ වගාව කිව්වම සෑහෙන්න කතන්දර කතා කරනවා. හරි. ඒක තමයි. එතකොට වැවිලි සමාගම් වගාවේ ඇවිල්ලා අතීත තිනවා. මම කියලා නම් සෑහෙන හිතනවා දේවල් සමහර අය තියෙනවා. දකින්න. ඔව්. ඒක තමයි. මොකද මම නම් ජීවිතේට අහලවත් නැති අමුතු නම් වලින් තියෙනවා. මම සමහරක් ඒවා පස්සෙන් එලවල හොයාගෙන ගිහිල්ලා තිනවා. පස්සේ මටම තේරෙනවා මේකේ ඇති දෙයක් නෑ මේ නමේ යට තියෙන්නේ වෙනත් කතන්දර කියලා. මොකද සමහරක් අය වැවිලි සමාගම් මුවාවෙන් පිරමිඩ් වල නිරත වෙනවා. ඒතකොට වැවිලි සමාගම් විතරක් නෙමෙයි. හරි. එක එක නම් වලින් ඔන්ලයින් මාකට් කියයි ඔන්ලයින් කියයි ඩ්‍රොප් ෂිපින් අරවා මේවා එක එක වචන පාවිච්චි කරලා අර එක එක වෘත්තියන් පාවිච්චි කරලා හැබැයි එතනින් එහාට නිකන් අමුතු ව්‍යාපාරවල නිරත. ඒතකොට තමන් දැනගන්න ඕන තමන්ගේ නොලෙජ් එක තමන්ගේ හොඳට නොලෙජ් එක අරගෙන ඒවෙන් බේරිලා හරි ආයෝජනය. දැන් ඔය වගා කටයුතු කරනවා කියන්නේ හොඳ ආයෝජනයක්. හොඳ භෝගයක් තෝරගෙන නෑ. දැන් සමහරක් පැති ගම්මිරිස් වගේ දේවල් සමහරක් අය පළතුරු වගේ දේවල් ඔය අනුරාධපුර පැතිවල මම දැකලා තියෙනවා. මගේ මිත්‍රයොත් ඉන්නවා ඔය peer වගේ දේවල් වවනවා. අන්නාසි වගේ දේවල් වවනවා. හරි. එතකොට සමහරක් ඔය නුවරඑළිය බදුල්ල බණ්ඩාරවෙල එතකොට ඔය රත්නපුර පැතිවල එළවලු වගා කරනවා. හරි. එතකොට මේ වගේ අර භෝග හරි. තමන් හොඳ භෝගයක් තෝරගෙන තමන් හොඳ බිම් කඩක් තෝරගෙන මේ විදිහට හොඳ වගාවක් කරොත් තමන්ට අවුරුද්ද පුරාම ලොකු ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන්. හරි. ඒක හොඳ ට්‍රෙන්ඩ් එකක්. නමුත් අපේ රටේ ගොඩක් මිනිස්සු තාම ඒකට යොමු වෙලා නැහැ. හරි. හැබැයි ගොඩක් වෙලාට මේ කොළඹ ආශ්‍රිත බස්නාහිර පළාත ආශ්‍රිත හරි. එතකොට මේ කාර්මීකරණය වෙච්ච නගර ආශ්‍රිතව ඉන්න මනුස්ස කොට්ටාශය තාම මේකට යොමු වෙලා නැහැ. හැබැයි අනිවාර්යයෙන් මේ ගම්බද මේ ජනතාවට නම් මේක මහමුතු අරුමයක් නෙමෙයි. ඒක එකක්. ඊළඟට මෙතනින් එහාට ගිහිල්ලා තව දේවල් තියෙනවා. ඉතින් දැන් තව අපිට ගන්න පුළුවන් මේ දවස්වල රත්තරන්. අපිට මේක ඉස්සරහට කතා කරන්න පුළුවන්. රත්තරන් වල ආයෝජනය කියන එක ගන්න පුළුවන්. හරි. ඒකට රත්තරන් වල ආයෝජනය කරද්දී පරිස්සම් වෙන්න ඕන කාරණා තුන හතරක් තියෙන එක මම වෙනම කියන්නම්. ඊට පස්සේ ඔය පැත්ත ගත්තොත් එහෙම ඊට පස්සේ එතනින් එහාට ගියොත් එහෙම අපිට සමහරක් වෙලාවට අපි ඔය හොඳ ස්ටාර්ට්අප් එකක් පටන් ගන්න එක. හරි සරලවම කිව්වොත් පොඩි කඩයක් වෙන්න පුළුවන්. හරි. ඒක තොග සිල්ලර වෙන්න පුළුවන්, තොග වෙන්න පුළුවන්. ඊළඟට ඉන්ස්ටිටියුට් එකක් වගේ දෙයක් වෙන්න පුළුවන්. හරි. ඊළඟට තමන්ගේ සමාගමක් ආයතනයක් වෙන්න පුළුවන්. ඕ වගේ ඕන දෙයක්. තමන්ගේ ව්‍යාපාරයක්. හරි. දැන් ඕන තරම් උදාහරණ අපි ඉස්සරහට කතා කරන්න පුළුවන්. දැන් මගේ ඔළුවෙත් සෑහෙන දේවල් තියෙනවා. මොකද මම මේ ළඟදිත් ගියා මේ තැනකට. හරි. මගේ මිත්‍රයෙක්ගේ තැන. එතකොට මේ අපි වැඩි නම් නොකියමු. නමුත් නම් සාමාන්‍යයෙන් කියමු අපි වැඩි ඇනලයිස් කරන්න නැතිව මේ එහෙම කරන එක හොඳයි. එතකොට ඔව්. ඒ වගේ ඒ වගේ. මෙතනින් එහාට ගියොත් අපිට තව කතා කරන්න පුළුවන් මූල්‍ය වෙළඳපොලේ ආයෝජනය ගැන. එතකොට එතනදී ওই ප්‍රාග්ධන වෙළඳපොළ ආයෝජනය සහ මුදල් වෙළඳපොළ ආයෝජනය කියන කොටස් දෙකක් අපිට කතා කරන්න පුළුවන්. හරි. දැන් මුදල් වෙළඳපොලේ ආයෝජනයේ සාමාන්‍ය මනි මාකට් account මේ දවස්වල ගොඩක් ප්‍රසිද්ධයි. ඊළඟට ඒකක භාර තියෙනවා. හරි යුනිට් ට්‍රස්ට් කියලා අපි කියනවා. ඊට පස්සේ තමයි ඔය හැමෝම කතා කරන ඔය කොළඹ කොටස් සුවමාරු ගැන කතා කරන්නේ නේද? එතකොට ධනපතියන් මිලියනපතියන් නේද? දැවැන්තීම් බිහි කරන තැනක් නේක. හරි. එතනින් එහාට ගියොත් එහෙම අවුරුදු 15 16 17 18 19 20 21 22 ඔය කට්ටිය ධනපතියෝ කරන නේද මේ දැවැන්තයෝ කරන ඔය ක්‍රිප්ටෝ මාකට් කියලා කියන අපි කියන ක්‍රිප්ටෝ කියලා හරි ක්‍රිප්ටෝ බිට්කොයින් අරවා මේ වචන හැමෝටම හොඳ පුරුදු වචන හරි මෙතනින් කියන්නේ මේ වගේ ආයෝජනයේ අවදානම අඩු පැත්තේ ඉඳන් අවදානම වැඩි පැත්තට වෙනවා මොකද අවදානම අඩුයි කියන්නේ අනිවාර්යෙන් එයා ප්‍රතිලාභය අඩු වෙන්න ඕන ඒකෙම අවදානම වැඩි කියලා කියන්නේ ඊට වගේ ප්‍රතිලාභය වැඩි ඉතින් මේ වගේ ආයෝජන මාර්ග විශාල වශයෙන් තියෙනවා. ඉතින් මේකේ තවත් ආයෝජන මාර්ග මේ අපි කතා කරන මොහොතේ දැන් අපි මේ ඔබත් එක්ක කතා කරන මේ මොහොතේ විවිධාකාර ආයෝජන මාර්ග අලුතින් බිහිවෙමින් තියෙනවා. මේ වෙනස් වෙන ලෝකේ එහෙම තමයි. මම හිතන්නේ එතකොට පිළිතුරු මම පැහැදිලි ඇති හිතන්නේ නේද? අපේ දරුවන්ට පැහැදිලි ඇති මේ වෙනකොට අපි කතා කරේ මොකද්ද කියන එක ගැන. ඉතින් අපි ආයෝජන මාර්ගයක් ගත්තට පස්සේ එක තවත් හොඳ ආයෝජන මාර්ගයක් මම හිතනවා අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න එක. අපි පොඩ්ඩක් ඒ ගැන පැහැදිලි කරලා යමු. හිතනවා ඔයා ගාව ව්‍යාපාරයක් පටන් ගන්න තියෙන එක ඇයි ඔව්. වැදගත් වෙන්නේ ඔයා කියලා. ඔව්. ඔයා ගාව තියෙනවා නම් ඔයා එකතු කරපු සල්ලි.
හරි ඔයා සල්ලි එකතු කරා පොඩි කාලේදී ඔයා පන්ති ගිහිල්ලා ඔයාට ගෙදරින් අම්මා තාත්තා දෙන සල්ලි එකතු කරනවා වෙන්න පුළුවන්. හරි ඔයා යම් කිසි රැකියාවක් කළා යම් කිසි සේවාවක් සපයලා වෙන්න පුළුවන්. කොහොම හරි ඔයා ගාව යම් මුදලක් ඉතුරු කරගෙන තියනවා කියලා අපි හිතමුකෝ. ඔයාට පුළුවන් ළමයි මේකෙන් අලුත් ව්‍යාපාර අවස්ථාවක මේ දැන් අද ගත්තොත් එහෙම මේ වර්තමානයේ ගත්තොත් එහෙම සෑහෙන්න ව්‍යාපාර තියෙනවා විවිධාකාර ව්‍යාපාර වර්ග තියෙනවා. එතකොට අද වෙනකොට සමාජ මාධ්‍ය තියෙනවා. මේ සමාජ මාධ්‍ය ඔස්සේ අපිට ව්‍යාපාර පටන් ගන්න පුළුවන්. හරි. බොහොම කුඩාවට මේක පටන් ගන්න පුළුවන්. තමන්ගේ නිවසේදී පටන් ගන්න පුළුවන්. තමන්ට භෞතික ස්ථානයක් නැත්තම් මේක සයිබර් අවකාශය තුල මේක පටන් ගන්න පුළුවන්. ඉතින් ඔයාට අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන් නම් මේක හරියට ඔයාගේ බිස්නස් එක හරියට පටන් අරගෙන ඔයා හොඳ වැඩ ටිකක් දාලා අපි සරලවම කට වචනින් කතා කරමුකෝ. හරි. හොඳ මොළ ටිකක් දාලා හොඳ වැඩ ටිකක් දාලා හරි. හොඳ උගත් පිරිසක් දාලා ඒ චේන් එක වාට ඉස්සරහට ඇදගෙන යන්න පුළුවන් නම් ඔයාගේ ප්‍රතිලාභ වාට මේ නිරන්තරයෙන් ප්‍රතිලාභ ගන්න පුළුවන්. විශේෂයෙන්ම තමන් ව්‍යාපාරයක් පටන් ගන්නකොට මේ ව්‍යාපාරයේ අධීරයන් තියෙනවා. ඉතින් මේක අපි මම හිතන රංගස මේ ව්‍යාපාර සැලසුම් ව්‍යාපාරයේ වර්ධන අධීර අලෙවි කරන පැත්ත මම හිතන රංගස ඇති වෙන්න කතා කරලා ඇති ඔයගොල්ලන්ට. මේක මම අමුතින් කතා කරන්න දෙයක් නෑ. හැබැයි මේ ව්‍යාපාරයක් ආරම්භ කිරීම කියන්නේ ඉතාමත්ම හොඳ ආයෝජන මාර්ගයක්. මේකේ තමන් මුලින් දැනුම ගන්න ඕන පර්යේෂණයක් කරන්න ඕන මේ සම්බන්ධයෙන් ශේෂ්ත්‍රයේ ඉන්න පොතින් පමණක් දැනුම තියෙන අය හැර මේක ප්‍රායෝගිකව යෙදිලා ඉන්න අයගෙන් විශේෂයෙන්ම තමන් අත්දැකීම් ගන්න ඕන. විශේෂයෙන්ම තමන් ඒ ව්‍යාපාරයට ගිහිල්ලා නිරීක්ෂණය කළා. හරි. මේක අපිට ඕන තරම් තියෙනවා. අද වෙනකොට සමාජ මාධ්‍ය කියන එක හරි සරලයි. ඕන කෙනෙකුට පුංචි ළමයෙකුට පවා මේක අතපත ගන්න පුළුවන්. හරි. එතකොට YouTube තියෙනවා ඔබට Facebook තියෙනවා. හරි මේ ඔබ අවට තියෙනවා නම් මේ පුංචි පුංචි ව්‍යාපාර මම නම් කියන්නේ ඔයා ව්‍යාපාරයක් පටන් ගන්නවා යම්සේද ඔයා අනිවාර්යෙන් ඒක කුඩාවට හරි පටන් ගන්න. හැබැයි පටන් ගත්තට ඒක අතාරින්න එපා. ඒක එතනින් කන්ටිනියු කරන්න. මොකද අපේ මිනිස්සු ගොඩක් කරන්නේ දැන් ඔයාලට මතක ඇති කොවිඩ් කාල සීමාව ගත්තොත් 2020 2019 තමයි මුලින්ම චීනට කොවිඩ් එන්නේ. එතකොට 2020 දී අපේ රටත් කොවිඩ් වසංගතයට මුහුණ දෙනවානේ. හරි 2020 අවුරුද්ද කියන්නේ සෞනිකර අපි නිරෝධායනය වෙච්ච අවුරුද්දක්. එතකොට අපි එළියට බහින්න විදියක් නැහැ. මම හිතන්නේ රංගසයට නම් හොඳ එක්ස්පීරියන්ස් ඇති. මොකද ඔව්. අපි ඒ කාලේ කට්ටිය ගෙවල් වලට වෙලා ඉන්න කාලෙත් මමයි රංගසයි ගොඩ වැඩි හරියක් පාරේ හිටියේ. නේද? අපේ රාජකාරී ස්වභාවය එහෙම. අනිවාර්යෙන්. ඔව්. ඉතින් මේ අපි දෙන්නට සෑහෙන මේ මම හිතන්නේ අත්දැකීම් සමූහයක් ඒ කාලය තුල මහා අමුතුම අත්දැකීම් මේවා. හරි. ඒක වෙනම කතන්දරයක්. ඉතින් මේ ඔය කාලේ ඔයාලට මතක ඇති ඔයාලා නිවුස් බැලුවා නම් එතකොට ටීවී එක බැලුවා නම් ඕගොල්ලෝ මතක ඇති මේ නවෝත්පාදන කියලා බිහි වුණා අර යන්ත්‍රය හැදුවා මේ යන්ත්‍රය හැදුවා එතකොට මාස්ක් ෆේස් මාස්ක් හැදුවා මේ විවිධාකාර අලුත් නිර්මාණ හැදුවා එතකොට කෑම කඩ බිහි වුණා විශේෂයෙන් මේ ඔන්ලයින් තාක්ෂණය ආවේ මේ කොවිඩ් කාල සීමාව ඇතුළේනේ හැබැයි මොක දැන් ඔයා කල්පනා කරන්නකො ඒ 2020 21 කාල සීමාව දැන් අපි ඉන්නේ 2026 එතනින් අවුරුදු 5ක් මෙහාට ඇවිල්ලා ඔයා කල්පනා කරන්නකො එදා පටන් ගත්ත බිස්නස් ටික අද තියනවද කියන කාරණේ ඔබ හිතලා බලන්නකො. හරි ළමයි. ඔයා හිතලා බලන්නකො මේ බිස්නස් ටික කන්ටිනියු ආවනම් අපේ රටේ කොච්චර ව්‍යාපාර සමූහයක් මේ වෙනකොට ව්‍යාපාර ලෝකෙට දායක වෙලා තියෙනවා. හරි. ඔයා දන්නවා ඉතින් ඔයා නිකන් අධ්‍යයනය කරලා බලන්න මේ පටන් ගත්තේ ඔයාලා ගෙවල් ගාව පීසා කඩයක් පටන් ගන්න නැති අමුතු බිස්නස් පටන් ගන්න නැති. හරි. එතකොට බර්ගර් ෂොප් පටන් ගන්න මම නම් මේ ඉහි ගෙස් ගන්නට සෑහෙන්න දැක්ක මේ කාලේ සිද්ධ වෙනවා. මොකද මමත් ඒවෙන් ගෙන්නගෙන කාලා බීලා තියෙනවා. හරි හැබැයි අද වෙනකොට මොකද වෙලා තියෙන්නේ මේ ස්ටාර්ට්අප් ටික ළමයි ඇකිලිලා තියෙනවා. මේ ස්ටාර්ට්අප් ඇකිලෙන්න ප්‍රධාන හේතුව තමයි මේවා කන්ටිනියුස්ලි ඒවා ඉස්සරහට අරන් යන්න තරම් Tamanට සමහරක් වෙලාවට දැනුම නැති වෙන්න පුළුවන්. සහ Tamanගේ වැඩ රාජකාරී නිසා වෙන්න පුළුවන්. දැන් සමහරක් වෙලාවට ඒ උත්සාහය එහෙමම අතහැරලා දාලා වෙන්න පුළුවන්. ඒක අර తాවකාලික හැබැයි සමහරක් ව්‍යාපාර තියෙනවා ඒ පටන් ගත්ත අමාරුවෙන් පටන් ගත්තේ පටන් ගැනීම අද වෙනකොට දැවැන්ත ව්‍යාපාර බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒක හොඳම උදාහරණයක් තමයි මම දකිනවා මම දැන් මේ නම් කිව්වට කමක් නැද්ද අපි නම් දෙක තුනක් කියමු ව්‍යාපාරවල මන්නේ අපි කමක් නැහැ නේ. ප්‍රායෝගික උදාහරණ නිසා අපි කතා කරමු. දැන් ඔව් ලංකාවේ හරි එතකොට ලකුණේ හරි. මම ඇත්තටම දැකපු ඔය උදාහරණයක් තමයි ඔයගොල්ලෝ දන්නවා ඇති ඔයගොල්ලෝ මේ Facebook එකේම දකිනවා නම් මම දකිනවා සමහරක් වෙලාවට මේ ක්වීන්ස් බේකරි කියලා තියෙනවා. හරි මම මේක බැලුවා මේක නම් මේ කොවිඩ් කාල සීමාවේ නෙමෙයි ඊට පස්සේ මේ සිද්ධ වෙච්ච කාරණයක්. හැබැයි ඒකේ මම මාර ආසයි මේක මේ මම හිතන්නේ මේ කපල් එකක් කරන්නේ මේක. හරි මේ හරි ආසයි ඒගොල්ලන්ගේ වීඩියෝස් බලන්න මම මොකද එකක් නෑර මට මම ෆලෝ කරලා ඉඳ මට ඒ ඩිස්ප්ලේ එනවා ගොඩක් මේ ඒගොල්ලෝ වෙනම අමුතුම යුනික් විදිහට ඒගොල්ලෝ කෑම හදනවා. හරි එතකොට ඒගොල්ලෝ එතන ඒ කෑම හදන ඒ කාන්තාව මේ කේක් හදනවා එතකොට අර
අපි කියන ෆාස්ට් ෆුඩ් හදනවා එක එක જાති හදනවා පීසා හදනවා එතකොට විවිධ පිටි කෑම හදනවා මෙයා හැමදේම හදනවා හැම වෙලේම හදනවා ඒ වගේම තමයි එයාගේ කෑම එයා ඇරේන්ජ් කරන විදිය එතකොට එයාගේ ඇසුරුම හරි ප්‍රියමනාපයි සහ හොඳ පිරිසිදුයි හරි ඉතින් අර ඒක අද වෙනකොට යම් ව්‍යාපාරي ඉතාමත්ම මේ මම හිතන්නේ ටිකක් ලොකු මට්ටමින් ඒගොල්ලෝ කරගෙන යනවා මට මම වීඩියෝ බලලා හිටියට ඒක තමයි මම තව දැකලා තියෙනවා මයි කිචන් කියලා එකක් තියෙනවා ඒක අර බිරියානි කරන ව්‍යාපාරයක් එතකොට අද ඒක මම හිතන්නේ සෑහෙන කාලෙකින් නම් මම බලාගෙන හිටපු ව්‍යාපාරයක් ඒක අර මොකද අපි හැමෝම කැම්පින් වලට හරි ආසයිනේ නේද නේද කර අපි කතාවටත් කියන්නේ කන්න තිබ්බොත් අපේ උන්ට කෑම තිබ්බොත් වෙන මුකුත් ඕනේ නැහැ කියලා අර ඒ වගේ තමයි ඉතින් ඒ කුලකේ මමත් ඉන්නවා මම දැන් රංගසත් ඒකට එකඟයි ඉතින් මේ ඕක ඉතින් අර ඒ අපිට කන්න නැත් කෑමේ රස අර බලනකොටත් ඉතින් ඕක දැන් අර ඒවා ළමයි ඒ ස්ටාර්ට්අප් පටන් ගත්ත ඒවා අතාරින්න නැතුව Tamanට දුෂ්කර කාල සීමා ඇවිල්ලා එතකොට ඒ කාල සීමා පහු කරගෙන අද වෙනකොට ඒගොල්ලෝ සක්සස් වෙලා තියෙනවා. ඒකම තමයි සර් මම මේ ළඟදි දැන් මීට අවුරුදු මං හිතන්නේ එකමාරකට විතර උඩදී පටන් ගත්තා. මම හිතන්නේ මේක පිටරට කන්සෙප්ට් එකක්. මේ අර කැරමල් පුඩින්. හරි මේකේ හොඳම බ්‍රෑන්ඩ් එක තමයි අර දෝසිමාමා කියන බ්‍රෑන්ඩ් එක. මම හිතන්නේ රංගසර්ට මතක ඇති රංගසර්ට ටච් වෙලා ඇති මේක. හරි එතකොට මෙයාගේ මේ බිස්නස් එක මේ මං හිතන්නේ මේ පටන් ගත්ත කාලේ ගොඩාක් පීක් එකේ තියලා අද වෙනකොට එයා කීපවරක් එයාගේ ස්ටෝරි එයා කියනවා. මම හිතන්නේ ඔයගොල්ලෝ බලන්න මේක. හරි එයා කලින් ව්‍යාපාර දෙකක් ආරම්භ කළා. ඒ ව්‍යාපාර දෙක අසාර්ථක වෙලා යම් හේතු නිසා ඒ ව්‍යාපාර දෙක වහලා ඊට පස්සේ තමයි අලුතින් මෙයා මේ බිස්නස් එක කැරමල් පුඩින් බිස්නස් එක එයා පටන් අරන් තියෙන. ඒතර එයා කියනවා ඒ පිටරට මං හිතන්නේ ප්‍රසිද්ධ පුද්ගලයෙක්ගේ එයාටම මැසේජ් කළා ඒ රෙසිපි එක එයා අරගෙන තිනවා. ඒ අනුව තමයි එයා ඒ කැරමල් පුඩින් හදන්නේ කියලා එතුමා ඒ Facebook වැඩසටහනකදී එයාගේ වීඩියෝස් වල කියනවා. ඉතින් ඒක මේ නවත්තන්න නැතුව අර අපි කියන්නේ මේ අත්හැරීමක් නැතුව එක දිගට පටන් ගත්ත ව්‍යාපාර. මේකේ හොඳම උදාහරණයක් තමයි ලෝකෙටම තියෙන එකම ප්‍රොඩක්ට් එකක් වෙච්ච මේ දෙලුම් කියන ප්‍රොඩක්ට් එක. හරි මේ දෙලුම් කියන ප්‍රොඩක්ට් එක මේක ඔයගොල්ලෝ බලන්න පේජ් එකක් ඇති මාත කඩාර දෙලුම් කියලා. මේක අමුතුම එකක්. හරි මම හිතන්නේ මාත කඩාර දෙලුම් කියන පේජ් එකේ දැන්ටමත් ඔයගොල්ලෝ ඉන්නවා ඇති. ඔයගොල්ලෝ දැකලා ඇති, අහලා ඇති, බලලා ඇති. මේ එතුමාගේ නිෂ්පාදන. හරි එයා බොහොම කටුක වේ නීතිඥවරයෙක්. ඔහු නීතිඥවරයෙක්. හරි මම බොහොම ආඩම්බරෙන් කියන ඔහු මගේ පාසල් මිත්‍රයෙක්. හරි ඒක අංකයට ඒක බොහොම මේ ගෞරවයෙන් කියන්නේ. ඉතින් මේ ඔහු මුලින්ම සංචාරක ව්‍යාපාරය සම්බන්ධ මේ රැකියාවක නිරත වෙලා ඔහු නීතිඥයෙක් මේ සියල්ල කොවිඩ් කාල සීමාව තුල අතහැරලා ඊට පස්සේ තමයි මෙයා මේ දෙලුම් කියන ප්‍රොඩක්ට් එක තෝරගෙන දෙලුම් කියන භෝගය තෝරගෙන මේක වවල එයාගාව තියෙන එයාගේ වත්ත තමයි ළමයි ඔය මාත කඩාර කියලා. නෙමෙයි නම එයාගේ ව්‍යාපාරයට නම තියලා තියෙනෙත් මේ මාත කඩාර කියන නම තියලා තියෙනෙත් එයා ඉන්නේ මේ වත්ත. ඒ කියන්නේ එයාගේ දෙලුම් වත්තේ නම. හරි මේක තිස්සමාරාමේ තියෙන ව්‍යාපාරයක් තිස්සමහාරාම ප්‍රදේශයේ ව්‍යාපාරයක්. එතන මේක ස්ටෝල් එකක් මම හිතන්නේ යා මේ කොළඹ ප්‍රදේශයේ දාලා තියෙනවා. හරි එතකොට මෙයා දෙලුම් ගෙඩියේ සියලුම දේවල් අර අපි කියන්නේ කප්රුක කියලා පොල් ගෙඩියේ සියලුම දේවල් අපි ප්‍රයෝජනෙට ගන්නවා කියලා කියනවා රංගස. ඒ වගේම තමයි මෙයා මේ දෙලුම් ගෙඩියෙන් එයා ප්‍රධාන වශයෙන් දෙලුම් ජූස් එක හදනවා. එතකොට දෙලුම් බීම හදනවා. එතකොට මෙයාගෙන් අර ගොඩක් වෙලාවට අර රූපලාවන්‍ය ආලේපන වගේ දේවල් හදනවා. එතකොට මෙයා සුවඳ විලවුන් හදනවා. එතකොට දෙලුම් ගෙඩියෙන් දෙලුම් ඇට තෙල් ගන්නවා. හරි. එතකොට මෙයාගේ තවත් ව්‍යාපාර තියෙන ඔය මුං ව්‍යාපාරයක්. අපි මේක මම මතක හැටියට නම ඇතෑකෑ මුං කියලා තියෙනවා. ඇතාකෑ මුං කියලා. හරි. ඒකේ ස්ටෝරියක් ඇතාකපුන්ගටනේ ඔව් ලස්සන ඇතාකෑ කතාවක් මුං ඇට තිබුණා. කියලා. ඔව් මං ඇහුවා එයාගේ ස්ටෝරිය අහනකොට මේ එයා තමයි කිව්වේ මෙයාගේ මේ මුං හේනට අලියෙක් ඇවිල්ලා මේ ඒක ඒ අලිය ඇවිල්ලා ඒ අලියත් එක්ක ඒ මූණ දෙන්න සිද්ධි සහ ඒ යාගේ තියෙන අත්දැකීම් තුලින් එයා ඒකට නම දාලා තියෙනවා. හරි. ඉතින් ඒක ඔව් ඒක ඔබට ඇත්තටම බලන්න මේ පුළුවන් කියලා. ඉතින් මේ වගේ මේ ව්‍යාපාර නම් ගොඩයි. හැබැයි එතනදි තියෙන්නේ අර මේ අමුද අදිෂ්ඨානය සහ තමන්ගේ ව්‍යාපාරය අත්හරින්න නැතුව උත්සාහවන්තව ඒක ඉදිරියට කන්ටිනියු කරගෙන ඉන්න අද වෙනකොට ලංකාවේ අංක එකේ ව්‍යාපාර සහ එතකොට අංක එකේ ව්‍යාපාර සන්නාම ව්‍යාපාර ආයතන බවට පත් වෙලා තියෙනවා. රයිට් ඔබ මූණ පොතේ ඉන්නවනම් ඔබට ඕන තරම් මේක ඔය විකාර වෙන ඔය දේවල් බලන වෙලාව ඔය පැත්තත් පොඩක් බලන්න ඉතින්. හරි ලොකු දේවල් ප්‍රමාණයක් තියෙනවා ඉගෙන ගන්න මේකේ. මම හිතන්නේ උත්තරයක් හම්බෙන්නේ නැති. ඔව් මම හිතන්නේ එතෙන්ට එනකම් පැහැදිලි ඇති. එතකොට අපි කතා කර හිටියසද මේ ව්‍යාපාර වලට එන්න කලින් හැමෝම නිතර දෙවියන් යහන මේ කොටස් වෙළඳපොලේ මොකක්ද අපි ඇත්තටම කරන්න ඕනි කොටස් මිලදී ගන්නේ කොහොමද කියලා අපි පොඩි අදහසක් නිකන් කියමු. ඔව් මෙහෙමයි දැන් ඔය කොටස් වෙළඳ ගොඩක් පොලේ අය කියන්නේ නිතර වෙනම
ඔව් ඔව් නිතර මම දන්න අහනවා මෙතන වැඩි හරියක් මැසේජ් තියෙනවා ඒ කොටස් වලද පොළ ගැන. අනිවාර්යයෙන් මෙතන මෙසේජ් එළියට කියලා තියෙන්නේ කොටස් දෙකකට. ඒක තමයි. ඔව්. දැන් ඔය කොටස් වෙනද පොළට කලින් මට පොඩ්ඩක් කතා කරන්න ඕන ඔය රත්තරන් ආශ්‍රිතව වෙළඳාමස. දැන් ඔය ඔව් රත්තරන් කතා ආශ්‍රිත කරමු. වෙළඳාම ගත්තාම මේකත් හොඳ ආයෝජන මාර්ගයක් නේ. හරි. එතකොට මේ රත්තරන් කියන්නේ කවදාවත් අර යම් අවස්ථාවල් වල පොඩ්ඩක් පසුබැසීම් මිල පහලට බැසීම් තියෙනවා වුණාට සාමාන්‍යයෙන් රත්තරන් කියන්නේ කවදාවත් මේ පාඩු වෙන වෙල මේ ආයෝජන මාර්ගයක් නෙමෙයි. මේකේ තියෙනවා ප්‍රධාන රත්තරන් වර්ග දෙකක්. එකක් කැරට් 22 අනිත් එක කැරට් 24. ඔය කැරට් 22 කියන්නේස ළමයිනේ දැන් ඔය ඔබ ආභරණ ගන්නවනම් හරි මේක 91කට එහා රත්තරන් තියෙන්නේ. ඉතුරු 9 වගේ තමයි ඔය කොපර් රිදි අරව මේවා මික්ස් කරලා තමයි මේක හදන්නේ. හරි. ඒකට 91ක් රත්තරන්. එතකොට මේක ඔබ ආභරණ ගන්නවා නම් ඔයා ආයෝජන පරමාර්ථයෙන් හෝ ඔබගේ පාරිභෝජන පරමාර්ථයෙන් වෙන්න පුළුවන් ඔබ මොනවාද රත්තරන් ආභරණ ගන්නවා නම් ඔයා ගන්න ඔය කැරට් 22 ආභරණ. හැබැයි ඔයා පියෝලි ඔයා ආයෝජන මාර්ගයක් විදිහට ඔය රත්තරන් තෝර ගන්නවා නම් අර කැරට් 24 කියන රත්තරන් එතකොට ඔය ගෝල්ඩ් කොයින් ගෝල්ඩ් බිස්කට් කියාගත්ත ඔය එක එක ඒවා ඔක්කොම හදන්නේ ඔය කැරට් 24 කියන රත්තරන් වලින්. එතකොට මේක 100%ක් පියෝ රත්තරන්. එතකොට ඔයා දැන් පහුගිය කාලේ වාට මතක ඇති මේ රත්තරන් වල මිල මොකද උනේ රුපියල් ලක්ෂ 4ක් පැනලා උඩට ගියානේ. එතකොට සමහරක් අය මේක මේ හරි අපි මේවා ආයෝජනය කරනකොට ළමයි අපි මේ හොඳ දැනුමක් අරගන්න ඕන. විවිධ ආයෝජන මාර්ග තියෙනවා මේකේ හැමතිස්සෙම අපි හොඳම අවස්ථාවේ මේ ආයෝජනයට එන්ට වෙන්න ඕන. අන්න ඒකත් හොඳ එක පොයින්ට් එකක්. මම ඒකට හේතුව කියන්න. ඔයාට මතක ඇති 2020 21 කාලේදී මේ රන් පවුමක මිල රුපියල් ලක්ෂ 2කටත් අඩුවෙන් තිබ්බේ. හැබැයි මම හිතන්නේ ලක්ෂයකටත් අඩුවෙන් තිබ්බ කාලයක් තිබුණා. හැබැයි ඒ කාලවල වල අපේ කට්ටිය රත්තරන් වල පස්සේ වැඩිපුර ගියේ නෑ. හැබැයි මේ වැඩිවීමත් එක්ක මේ ලොකු වේව් එකක් ආවත් එක්ක මිනිස්සු ගිහිල්ලා තවත් වැඩි වෙයි කියන පරමාර්ථයෙන් රත්තරන් විශාල වශයෙන් මිලදී ගැනීම සිද්ධ කරා සමහරක් අය. රත්තරන් ගොඩක් අය කරේ උතන රත්තරන් ආභරණ ගත්ත එක. හරි ගෝල් කොයින් ගෝල් බිස්කට් වගේ ගත්ත කීප දෙනෙකුත් හිටියා. එතකොට මොකද වුනේ ඊට පස්සේ ලොකු වේව් එකක් ගිහිල්ලා ඊට පස්සේ ආපහු රත්තරන් මිල රුපියල් ලක්ෂ 3 සීමාව පේන මානෙටම ආවා. හැබැයි දැන් ආපහු ටිකක් ඉස්සරහට ගිහිල්ලා තිනවා. අර අපි හැමතිස්සෙම ඔළුවේ තියාගන්න ඕන දෙයක් තමයි මේ ආයෝජනයක් කියන එක අපි ඉන්වෙස්ට්මන්ට් මෙතඩ් එකක් තෝරගන්නකොට ළමයි අපි ඒකේ නොලෙජ් එක අරගන්න ඕන හොඳ ඇනලිසිස් එකක් ගන්න ඕන. එතකොට මේ ඇනලිසිස් එක තුලින් අපිට පුළුවන් මේකේ ඇත්තටම මේ හරිතැන ආයෝජනයට ඇතුළත් කියන්නේ අපි කියන හොඳ එන්ටර් පොයින්ට් එකක් ගන්න පුළුවන්. මේ හොඳ එන්ටර් පොයින්ට් එකක් ගත්තාම තමයි ළමයි අපේ ලාභය කියන එක තීරණය වෙන්න ඕනේ. හොඳ එන්ටර් පොයින්ට් එකක් ගත්තාමනේ. හරි. ඒකට ඉතින් Tamanට හොඳ නොලෙජ් එක තියෙන්න ඕන. මොකද රත්තරන් කියලා කියන ළමයි ඕනම වෙලාවක පාසෙන් සල්ලි කරන්න පුළුවන්. එක්කවාට විකුණන්න පුළුවන්, එක්කවාට උකස් කරන්න පුළුවන්. නේද? වාගේ අර ටක් ගාලා වාට සල්ලි අවශ්‍යතාවයකට හොඳම විසඳුමක් තමයි Taman ගාව රත්තරන් තියනවා. ඒක හොඳ මාර්ගයක්. එතකොට ප්‍රධාන වශයෙන් ඔය රත්තරන් ආයෝජනයට වඩා ඉතින් අර ආයෝජන පරමාර්ථයෙන් යනවා නම් ගොඩක් වෙලාවට අර ගෝල්ඩ් කොයින් වගේ දේවල් ගන්න පුළුවන් නම් අපිට ගොඩක් වැදගත් වෙනවා. ඊළඟට ගොඩක් කට්ටිය අහන කතන්දරයක් තමයි ඔය රියල් ස්ටේට්. හරි රියල් ස්ටේට් ගැන ගොඩක් කට්ටිය අහනවනේ. මගේ නොලෙජ් එකේදී දැන් ඔයාට රියල් ස්ටේට් වාට ඉඩමක් ගන්නද මේ දවස්වල කොළඹ නගරයේ ආශ්‍රිතව අධික වේගයෙන් ඉඩම් වල මිල ඉහළ යනවා. හරි. ඉතා උද්දමනකාරී විදියට ඉඩම් වල මිල ඉහළ යනවා. හරි ඒක ඔව් එක පැත්තකින් හොඳ ප්‍රවණතාවක්. ඔයා ඉඩමක මිල අඩු කාල සීමාවක ඔයා ඉඩම ආයෝජනය කරා නම් අද වෙනකොට ඔයා කෝටිපතියෙක් වෙන්න පුළුවන්. සරලවම කිව්වොත්. හැබැයි සමහරක් වෙලාවට ඔයා අ, අ, දැන් ආයෝජනය කරන්න යනවනම් ඒත් ප්‍රශ්නයක් නෑ. හැබැයි ඔයා ඉවසීමෙන් මේකේ තියෙන මේ රියල් ස්ටේට් වල ආයෝජනය කරද්දී පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද තමන් ගාව මේකට සරලන මුදලක් තියෙන්න ඕන අංක එකට. හරි. දැන් රත්තරන් වගේ නෙමෙයිස ඉඩමක් ගන්නවා කියන එක. ඒ වගේම ඒකත් තමයි හැබැයි දැන් අද ඔව් වෙනකොට පොඩි දෙයක් තියෙනව නේද? වාරික විදියට ගෙවන්න ඉඩම් ගන්න අවස්ථාවක් දෙනවා නේද? වාරික දැකලා විදිහට ගන්නත් ඉඩම් වාරික විදිහට දෙනවා සමහරක් වෙලාවට බැංකු ණයක් ආශ්‍රයෙන් අපිට ගන්න පුළුවන්. ඉතින් මේ ඔව් විවිධාකාර ක්‍රම තියෙනවා. හැබැයි මේකෙදි අපි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්න ඕන කාරණා මම මේකේ තියෙනවා මේකේ රේෂියෝස් තියෙනවා අරව මේ රියල් ස්ටේට් කියන්නේ වෙනම සබ්ජෙක්ට් එකක් සර්. හැබැයි මේකේ වා සරලවම මම පැහැදිලි කරොත් ඔයා ඉඩමක් ගන්නවා නම් මේක වාණිජ වටිනාකම් පදනමින් දුවා ගොඩක් වෙලාට දැන් ඉඩම් අපි ආයෝජන පදනමින් ඉඩම් ගන්නේ ඇත්තටම ඉඩම අපි අරගෙන කාලයක් තිස්සේ ඒක වටිනාකම් වැඩි වුණා මේක විකුණන පරමාර්ථයෙන්නේ. ඒතර ඔයා එහෙම ගන්නවා නම් ඔයා අනිවාර්යයෙන්ම මේ ඉඩමක ආයෝජනය කරනවා නම් ගොඩක් වෙලාවට ඔයා හොඳ පැත්තකින් ගන්න ඕනේ. එතකොට මේ
පැත්ත බාංචි වටිනාකමක් තියෙන ව්‍යාපාර දියුණු වෙන. එතකොට දැන් උදාහරණයක් විදිහට ගත්තොත් යුනිවර්සිටි එකක් හැදෙනවා නම් හොඳ කර්මාන්ත ශාලා ඉදි වෙනවා නම් අන්න ඒ වගේ අවස්ථාවක ඔයා එතන බ්ලොක් අවුට් කරන ඉඩමක කෑල්ලක් පර්චේස් 10ක් 15ක් අරන් තියාගත්ත කියලා ගැටලුවක් නැහැ. හරි. ඒ වගේම තමයි මේ ඉඩමක් ගන්නකොට ඔයා මේකේ නීතිමය පැත්ත හොඳට බලන්න ඕන. විශේෂ පළපුරුදු සහිත නීතිඥවරයෙක් ලවා මේ ඉඩමක පත්තිරු එතකොට ඔප්පු පිඹුරුපත් අපි කියන ප්ලෑන් එක කියලා මේ හැමදේම පරීක්ෂා කරලා බලන්න ඕන. මොකද මේවැ සෑහෙන ප්‍රශ්න තියෙන තැනුත් තියෙනවා. මොකද නීතිමය ගැටලු අරව මේවට කොටු වෙච්ච ඉඩම් තියෙනවා. ඒකට සමහරක් වෙලාවට මේවා විකුණන අවස්ථා තියෙනවා. මේ ඉඩම් මාකට් එකේ නේද රියල් එස්ටේට් මාකට් එකේ හරි භයානක පැති ඕක. ඉතින් ගොඩාක් දෙනා මේකේ දැනුම නැති කෙනා මේක නොසලකිල්ලෙන් මේකේ ආයෝජනය කරගෙන කෙනා ඕවට මුණ ඕවට සමහරක් වෙලාවට අහු වෙනවා. ඉතින් ඒ නිසා මේක බොහොම සුරක්ෂිතව මේ බොහොම සැලකිල්ලෙන් සහ පළපුරුදු නීතිඥවරයෙකුගේ නීතිමය උපදෙස් පිට හොඳ ස්ථානයක ඒ වගේම තමයි මේ භූමියක් ගත්තාම භූමියේ පිහිටීම බලන්නත් ඕන. හරි. සමහරක් වෙලාවට කුඹුරු ගොඩ ගල්ලා වෙන්න දැන් කුඹුරු ගොඩ ගල්ලා එතකොට වගුරු ගොඩ ගල්ලා වෙන්න පුළුවන්. නේද? එතකොට ඕබිටවල් ගොඩ ගල්ලා වෙන්න පුළුවන්. ඒ වගේ වැඩ වගේ කතන්දර ගොඩක් තියෙනවා. එතකොට මේ හැමදේම පරීක්ෂා කරලා ඉඩම ඒ වගේ වාංචි පදනම මත ඉඩමක් වගේ දෙයක් ඕගොල්ලෝ මිලදී ගත්තොත් මේක ඇත්තටම මේ ගොඩක් ආයෝජන මේ ගොඩක් හොඳ තත්ත්වයක් වාට හොඳ ලාභයක් වාට සෑහෙන්න විශාල ලාභයක් ලබා ගන්න මේකෙන් හැකියාව තියෙනවා. ඒකම තමයි මේකත් එක්කම යන තව පොඩි කතන්දරයක් තියෙනවස මේ ඔය මං කිව්වේ වගා ගැන. හරි. එතකොට කෘෂිකර්මාන්තය ගැන. එතකොට මේ ඔව්. වගේ ඉඩමක් අරගෙන දැන් කෘෂිකාර්මික දැන් සාමාන්‍යයෙන් අපි කොළඹ ප්‍රදේශයේ ගත්තොත් මං හිතන්නේ අක්කර ගණන් ඉඩම් ගන්න හරි අමාරුයි. හරි. කොළඹ නගරයේ කොළඹ දිස්ත්‍රික්කයේ ගත්තොත්. හරි. එතකොට කළුතර දිස්ත්‍රික්කයේ කළුතර කොළඹ පැත්තට බර වෙලා තියෙන කොටස එහෙම ගන්න අමාරුයි. ඇත්ත කතාව. ගම්පහත් ඕක ඔය කතාවම තමයි. හරි. ඒවා වගා කරනවා නම් ඔයාලට අඩුම ගානේ මං හිතන්නේ පර්චේස් 25ක් 30කින් එහාට ප්‍රමාණයක්වත් ඕනනේ අඩු ගමන අවම වශයෙන් ඒකත් මදි. හරි ඔව්. වගා කිරීම අරමුණෙන් ඉඩමක් ගන්නවා හොඳ භෝගයක් තෝරගෙන දැන් අර මං ඉස්සෙල්ලා කිව්වේ ස්ටාර්ට්අප් ගැන කතා කරනකොට මං කිව්වේ මාතකඩාර දෙලු අන්න ඒ වගේ අර යුනික් වගාවක්. හරි හැමෝම කරන්නේ නැති දෙයක්. හරි. එතකොට තව තියෙනවා මේකේ අන්නාසි වවන්න පුළුවන්. එතකොට ගම්මිරිස් වවන්න පුළුවන්. මේ හොඳ ආයෝජන මාර්ගය. එතකොට ඒ වගේ දේවල් කරලා අර කෘෂිකර්මාන්තේ වට හරි භෝගයක් හරි විදියට වවා ගත්තොත් මේ ඒ වගේම තමයි ඒක විකුණ ගන්න හොඳ වෙළඳපොළක් ඇති කරගත්තොත් පාඩ එකෙන් සෑහෙන රිටර්න් එකක් ගන්න පුළුවන්. ඊළඟට මේ රංගස කතා කරපු ප්‍රධානම මේ කතන්දරයට මං එන්ට වෙන්නත් දැන් ඔය හැමෝම මං හිතන්නේ මේ chat box එකේ පුරාම තියෙන්නේ මේ කොළඹ කොටස් සූමාරුව ගැනම තමයි. එතනින් එහාට වෙන මුකුත් ගැනම ආලා නැහැ. හරි. ආලත් නෑ. ඔව්. මේක ළමයි හරි වෙනම තැනක්. මේක වෙනම කතන්දරයක්. මේ ලංකාවේ මුල්ලේ වෙළඳ පොලේ ප්‍රධාන කොටස් දෙකකට කැඩෙනවනේ ඉතින් අපේ. එකක් තමයි මුදල් වෙළඳපොළ අනිත් එක ප්‍රාග්ධන වෙළඳපොළ. එතකොට මේ මුදල් වෙළඳපොළ කියන්නේ ඇත්තටම අපේ අර මුදල් කෙටි කාලීනව යොදවන තැනක්නේ. එතකොට මේ මුදල් වෙළඳපොළේදී ඔය මනි මාකට් account කියනවා අරවා මේවා පොඩි පොඩි දේවල් තියෙනවා. හැබැයි සර් මේකේ ප්‍රාග්ධන වෙළඳපොළ කියන්නේ මීට ටිකක් එහා ගිය කතන්දරයක් තියෙනවා පොඩි. හරි ප්‍රාග්ධන වෙළඳපොළේ ඇත්තටම දැන් ඔයාට කෙටි කාලීන මුදල් අර මුදල් අවශ්‍යතාව තියෙනවා නම් ඔයා යන්න ඕන ප්‍රාග්ධන වෙළඳපොළට නෙමෙයි. හරි ඔයා යන්න ඕන මුදල් වෙළඳපොළ. හැබැයි ඔයාට දිගු කාලීනව ආයෝජන මාර්ගයක මුදල් යොදවගෙන ඉන්නවනම් ඔයාට මුදල් යොදවන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් ඔයාට තියෙන හොඳම ක්‍රමය තමයි මේ ප්‍රාග්ධන වෙළඳපොළේ මුදල් යොදවන එක. හරි මේකෙනුත් ප්‍රධාන එකක් තමයි මේ කොළඹ කොටස් සූමාරු කියන්නේ. කොළඹ කොටස් සූමාරු කියන එකේදී අපිට මේ මෙතනින් මෙහෙමයි කියලා කතා කරලා ඉවර කරන්න බෑ. මේකේ යම්කිසි සිද්ධිදාමයන් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. රයිට්? මම දැන් සර්ට එකේ උත්තරයක් හම්බෙන්නේ නැති. සමහර දැන් මම කොටස් වෙළඳපොළ ගැන තව මොනවා හරි ළමයි අහලා තිබ්බ නේද? ඔව්. කෙනෙක් අහනවා කොටස් වෙළඳපොලේ අපිට ලියාපදිංචි වෙන්න පුළුවන්ද? අපිට කොටස් මිලදී ගන්න පුළුවන්ද කියලා. ඔව් දැන් මෙහෙමනේ සර් ඕකේ කතන්දරේ. දැන් අපිට ඩිරෙක්ට් ගිහිල්ලා අර කඩෙන් බඩු ගන්න මොඩල් එකට කොළඹ කොටස් සෝමාරුවේ මේ කොටස් ගන්න බෑ. හරි කවුරු හරි ඉරුණා මං කියන්නේ හෙට අර ගිහිල්ලා හෙට වැඩ ඇරිලා 12ට විතර අ, හාෆ් ඩේ එකක් දාලා හවසේ ගිහිල්ලා කොළඹ කොටස් සෝමාරුවට ගිහිල්ලා ඒක රෙජිස්ටර් වෙලා සමාගම කොටස් ටිකක් අරන් එනවා කියලා අර ගෙදර බඩු ගෙන මොඩල් එකට ඒක කොටස් ගන්න බෑ. හරි ඒකේ තියෙනවා ලොකු ක්‍රියාවලියක් ළමයි. හරි එතන ඔයා මුලින්ම CDS ගිණුමක් ඕපන් කරනවා. මේකට කියන මධ්‍යම තැම්පරතු කුමාරුවේ ගිණුමක් කියලා. එතකොට මේ මධ්‍යම තැම්පරතු කුමාරුව තමයි කොළඹ කොටස් කුමාරුවේ ගිණුම් සම්බන්ධ සියලු කටයුතු කරන්න. එතකොට මේක ඔයාට ආරම්භ කරන්න පුළුවන්. මේක ඉන්නවා ලයිසන් ස්ටොක් බ්‍රෝකර්ස්ලා. එතකොට මේකේ බ්‍රෝකර්ස්ලා 20 ගාණක් ඉන්නවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ආශා සිකියුරිටීස්, එතකොට NDB, එතකොට කැපිටල් ට්‍රස්ට්.
හරි එතකොට ඒෂියා සිකියුරිටිස් එතකොට නෙස්ට් ස්ටොක් බ්‍රෝකර් හරි ඔය මගේ ඔළුවේ තියෙන කීප මේ තව ACS කැපිටල් හරි බාට්ලි කියලා තියෙනවා ඊට පස්සේ සොෆ්ට් ලොජික් කැපිටල් මේ විවිධාකාර දේවල් තියෙනවා හරි ලංකා සිකියුරිටිස් මේ පරණම ඒවා මේවා ටිකක් හොඳයි කියන ඒවා කට්ටිය හොඳයි කියන ඒවා මේක වාට සිලෙක්ෂන් එකක් කරන්න පුළුවන් වාට කොළඹ කොටස් සෝමාරු වෙබ්සයිට් එකට ගියාට පස්සේ මේ ඔක්කොම ආයි ගෙඩි පිටින් තියෙනවා හරි මේ ඔක්කොම ලස්සනට ඩිස්ප්ලේ කරලා තියෙනවා වාට මේ දුරකථන අංක තියෙනවා ඊමේල් ඇඩ්‍රස් තියෙනවා මේ ප්‍රධානීන්ගේ නම් තියෙනවා ඒගොල්ලන්ගේ පෞද්ගලික දුරකථන නම්බර්ස් කියන්නේ ඔෆිෂියල් ඒගොල්ලන්ට පෞද්ගලිකව දීලා තියෙන ෆෝන් නම්බර්ස් තියෙනවා වාට පුළුවන් මේව කතා කරලා මේවා රික්වයර්මන්ට් එක අනුව වාට සල්ලි වල ආයෝජනය කළා වාගාව රුපියල් ලක්ෂයක් එකමාරක් දෙකක් දෙයිනේ කියලා වගේ අතේ තියෙනවනම් වාට පුළුවන් දීර්ඝකාලීනව මේකේ ආයෝජනය කරන්න මේකේ ලංකාවේ සීමා සහිත පොදු සමාගම් වල අයිතීන් විකිනෙන ස්ථානයක් නේ සර් ඔය කොළඹ කොටස් සෝමාරුව කියන්නේ ඇත්තටම හරි එතකොට මේකේ කාලීන ආයෝජනයක් කරලා වාට වාගාව තියෙන සල්ලි විශාල වශයෙන් ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් මේකස හරි වොලටයිල් තැනක් හරි මේකේ අද තියෙන ගාන නෙමෙයි හෙට තියෙන්නේ මේක හෙට වැඩි වෙනවා කොටස් වල මිල හෙට අනිත් දවසේ කොටස් වල මිල අඩු වෙනවා මේක මේ සමාගම් වල අයිතිය කෑලි කරලා විකුණන තැනක් ඇත්තටම මේ කොටස් වල බොල කියලා කියන්නේ ඉතින් මේකට ඔයා එන්ටර් වෙන්න නම් ඔයාට මුලින්ම ඔයා අවුරුදු 18ට වැඩි කෙනෙක් වෙන්න ඕන නැත්නම් ඊට අඩු වයස් වල අයට බෑ මොකද ඒගොල්ලන්ට ID නම්බර් එකක් එහෙම නැහැනේ හරි වගේ ඩෙන්ටිය තියෙන්න ඕන වාට බැංක් account එකක් තියෙනවා වගේ email address එකක් තියෙනවා මේක හරියට ඔයාගේ බැංක් account එක හා සමානයි මේ CDS account එක හරි බැංක් account එකේ සමහරක් විදිහට ඔයාගේ රුපියල් ලක්ෂයක් දෙකක් වුණාට කාලයක් යනකොට මේ CDS account එකේ ලක්ෂ 50ට තියෙන්න පුළුවන් හරි ඒක අපි දන්නේ නැහැ ඒක ඔයා කරන ආයෝජන වල ප්‍රතිඵලම හරි එතකොට ඉතින් මේක අවදානම් සහගත ආයෝජනයක් හැබැයි ඔයා හරියට මේක ඉගෙනගෙන ඔයාගේ knowledge එක හොඳට අප්ඩේට් කරගෙන ඔයා මෙතෙන්ට යොමු වුණොත් ඔයාගේ මුදල් මෙතෙන්ට ගෙනාවොත් අර තියෙන්නෙන් මාලේ තියෙන සමාගම් වල ආයෝජනය කරන්නේ නැතුව බොහොම ඇනලයිස් කරලා මේ ටෙක්නික් මේ ස්ට්‍රැටජිස් ඔයා ඉගෙනගෙන ඔයාගේ knowledge එක හොඳට අරගෙන දැන් ඔයා ගොඩක් වෙලාවට ඔය කොමර්ස් කරපු අය නම් ගොඩක් වෙලාවට දන්නවා මේක කොමර්ස් කරා කියලා ආර්ට් කරා කියලා මැත්ස් බයෝ ටෙක් කළා කියලා එහෙම එකක් නැහැ හරි මේක ඉගෙන ගන්න පුළුවන්. හරි මේක Tamanට උමනාව තියෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මේක ඉගෙන ගන්න පුළුවන්. අර කොමර්ස් කරපු කෙනෙකුට තමයි මේ කොමර්ස් කරපු අයටස ඕකේ සිලබස් එකේම තියෙනවනේ ඒව. යම් යම් ඒතකොට ඒගොල්ලන්ට ඔව් මේකේ මේ පාත් එක ඔටෝ හැදිලා තියෙන්නේ. හරි අර කෙනා අර ඒ පාත් එකත් පොඩ්ඩක් හදාගෙන එනවා. නමුත් මේක මහ ලොකු දෙයක් නෙමෙයි. වාගේ සල්ලි වර්ධනය කරගන්න පුළුවන් විශිෂ්ටතම තැනක්. හැබැයි පරිස්සමෙන් ආයෝජනය කරන්න ඕන. දැනුමක් සහිතව ආයෝජනය කළ යුතු තැනක්. මම හිතන්නේ ප්‍රමාණවත් උත්තරයක් ඔයාලට හම්බෙන්නේ නැති. දැන් හරි එතකොට මේක සර් මේ කියපු මේ මේක විදිහට එළි දැන් වෙනකන් කතා කරන්න පුළුවන් කතන්දරයක්. ඔව් නමුත් අපිට තියෙන්නේ පැයක විතර කාල සීමාවක්නේ. ඉතින් මේ පැයක ඒක කාල දැන් අපි සීමාව තුළ ඔක්කොම කතා කරන්න බෑ. සර් කියපු විදිහ හැටියට දැන් කොටස් වෙන්ද බල ආයෝජනය කරන්න එයාට වෙනම ගිණුමක් තියෙනවා. දැන් අපි සාමාන්‍ය ගිණුමකින් ගනුදෙනු කරන්න බෑ. ඔව්. ඉතින් මෙහෙම කොටස් වෙන්ද බල යනකොට අපිට ප්‍රතිලාභ ගන්න ආකාර දෙකක් තියෙනවා නේද ප්‍රධාන වශයෙන්. මේක සර් මෙහෙමයි. දැන් සරලවම අපි කතා කරොත් එහෙම මේක බේසික්ම විදිහට කතා කරොත් අපිට මේ කොටස් වල ආයෝජනය කරලා ප්‍රධාන වශයෙන් ප්‍රතිලාභ දෙකක් ගන්න පුළුවන්. එකක් තමයි ඔයාට පුළුවන් මේ සමාගම් වල ආයෝජනය කරාට පස්සේ ළමයි මේ සමාගම් කාලීනව ලාභ ලබනවනේ. හරි. එතකොට මේ සමාගම් වල අයිතිකාරයෝනේ කොටස් හිමියෝ කියලා කියන්නේ. එතකොට මේ ඔයා ගාව සමහරක් සමාගම් තියෙනවා ළමයි මේ ලාභය ඒගොල්ලෝ තීරණය කරනවා අධ්‍යක්ෂක මණ්ඩලය තීරණය කරනවා මේ ලාභය කොටස් හිමියන්ට දෙන්න. හරි. එතකොට ඔයාට ලාභාංශ විදිහට මේ වාගේ කොටස් වලට සමාන ප්‍රමාණයක් ඒගොල්ලෝ නියම කරන ලද ප්‍රමාණයක් ඔයාට ලාභාංශ විදිහට ලැබෙනවා. ඒ වගේම තමයි ඔයාට ප්‍රාග්ධන ලාභ ලබන්න පුළුවන්. ඕක තමයි ප්‍රධාන ආකාර දෙක. ප්‍රාග්ධන ලාභ ලබන්න පුළුවන්. ඒක වෙන්නේ ගොඩක් වෙලාවට ඔයා කොටස් සරලවම ගත්තොත් ඔයා සමාගමක යම් කොටස් අඩු මිලට අරගෙන ඔයා ඒකේ ලාභයක් තියාගෙන දැන් උදාහරණයක් විදිහට අපි සීමා සහිත X කියන සමාගම ගත්තොත් එහෙම මේ X සමාගමේ කොටසක් ඔයා රුපියල් 10ට මිලදී ගන්නවා. හරි මිලදී අරන් ඉතින් ඔයා තියාගෙන ඉන්නවා. එතකොට තියාගෙන ඉන්නකොට එකපාරට මේ X කියන සමාගමේ අධ්‍යක්ෂකවරු තීරණය කරනවා මේ හැම කොටසකටම රුපියල් 2ක ලාභාංශයක් ගන්න. එතකොට අපි හිතමු ගාව කොටස් 1000ක් තියෙනවනේ මේ X කියන සමාගමේ. එතකොට ඔයාට මේ රුපියල් 2 ගානේ 1000 වැඩි කිරීම 2 කියන්නේ රුපියල් 2000ක ඔයාට ලාභාංශ ආදායමක් ලැබෙනවා. එතකොට කාලයත් එක්ක මේ රුපියල් 10 කොටස අපි හිතමුකෝ රුපියල් 50ට යනවායි කියලා. එතකොට ඔයා රුපියල් 10 කොටස 1000ක්. එතකොට ඔයා රුපියල් 10000ක කොස්ට් එකකට ඔයා ගත්ත මේ කොටස් 1000 ඔයා රුපියල් 50 ගාන එකක් විකුණනවා. හරි. එතකොට ඔයා 10000ක් වියදම් කරලා ගත්ත කොටස් ප්‍රමාණය ඔයා 50000කට විකුණනවා. හරි. එතකොට ඉතුරු 40000ම ඔයාගේ ප්‍රාග්ධන ලාභ. මේ සරලම කතන්දරේ. සරලම ප්‍රධාන වශයෙන් අපිට හම් වෙන ආදායම් මාර්ග දෙක. මේක
ටිකක් යටට ගිහිල්ලා ගත්තොත් මෙතනින් ඊට වඩා දේවල් තියෙනවා තමයි. හරි. ඔයා හොඳ කොටස් ප්‍රමාණයක් ඔයා අයිති කරගත්තා නම් ඔයාට අධ්‍යක්ෂක මණ්ඩලයට යන්න පුළුවන්. හරි. ඒතකොට ඔයාට මේගොල්ලන්ගේ අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම වලට සහභාගී වෙන්න පුළුවන්. එතකොට මේගොල්ලන්ගේ තියෙනවා හිමිකම් නිකුතු. මේවා ආයෝජනය කරන්න ඔයාට අවස්ථාව ලැබෙනවා. හරි. මේකේ විවිධාකාර ප්‍රතිලාභ තියෙනවා. අර ප්‍රධානම මේ මූල්‍යමය ප්‍රතිලාභ දෙක තමයි අර අපි කියන්නේ මේ මොනවාද ලාභාංශ ආදායම සහ ප්‍රාග්ධන ලාභය කියන එක. ඒතකොට අපේ වෙලාවත් එක්ක පොඩි ගැටලුවක් තියෙන නිසා අපි අවසාන වශයෙන් පොඩ්ඩක් කතා කරමු. මොකද්ද මේ අද කාලේ ගොඩක් අය කතා කරන ක්‍රිප්ටෝ මාකට් එක නැත්නම් බයිනන්ස් කියන කතාව. ඔව්. ඔය දැන් ක්‍රිප්ටෝ මාකට් එක දැන් ඇත්තම කිව්වොත් ඕක මමත් ඕකේ තාම බිගිනර් කෙනෙක්. හරි. මමත් ඕක තාම අධ්‍යයනය කරගෙන යනවා. නමුත් මම ඔයාලට දැන්න මගේ දැනුමෙන් ක්‍රිප්ටෝ මාකට් එක ගැන කියන්න. අද ළමයි ඔය ක්‍රිප්ටෝ මාකට් එක කියන්නේ මේක අර කොටස් වෙළඳ පොළ වගේ නෙමෙයි මේක ටිකක් අර වෙනස්ම පැත්තක්. හරි. එතකොට මේකේ මේ ක්‍රිප්ටෝ කියලා ඔයාට කිසි දෙයක් පේන්නේ නැහැ. හැබැයි මේකේ තියෙන ඔය ඒ කාලේ තිබුණ මේ ක්‍රිප්ටෝ එතකොට ට්‍රම්ප් කොයින් අර කොයින් මේ කොයින් කියාගත්ත මේකත් අර ඒ වගේම තමයි. හරි. මේකේ අර අතත්ය මුදල් කියලා කියන්නේ අපි. හරි. එතකොට මේක ඔය 2008 9 10 කාලය තුල ඔය බිට්කොයින් කියලා එහෙම ඕගොල්ලෝ අහලා ඇති. මේකත් හොඳ ආයෝජන මාර්ගයක්. හැබැයි මේක ලංකාවේ තාම ඇප්‍රූවල් දීලා නැහැ ශ්‍රී ලංකා මහා බැංකුව. දැන් කොළඹ කොටස් සුමාරු කියන්නේ එහෙම තැනක් නෙමෙයි. ඒක ලීගල් තැනක්. හරි. ඒක තනිකර ඒක ඕකේ ඒක ආණ්ඩුවේ තැනක්නේ. හැබැයි මේ ක්‍රිප්ටෝ මාකට් එක කියලා කියන්නේ මේ ක්‍රිප්ටෝ බයිනන්ස් අරව මේවා කියලා කියන ළමයි මේ බයිනන්ස් කියලා කියන්නේ මේගොල්ලන්ගේ මේ ප්ලැට්ෆෝම් එක. එතකොට බයිනන්ස් බයිබිට් ඔය දෙකක් විවිධාකාරයව තියෙනවා. ඒක ක්‍රිප්ටෝ කියලා කියන්නේ ඇත්තටම මේක මේ ශ්‍රී ලංකා මහා බැංකුවෙන් තාම අවසර දීලා නැහැ. හැබැයි මේ කවුරුත් එපා කියලාත් නැහැ සර් මේකට. හරි. මහා බැංකුවෙන් අවසර දීලාත් නැහැ. හැබැයි කවුරුත් එපා කියන්නේ නැහැ. අපි අර සමහරක් වෙලාවට අපි පොඩි කාලේ ගෙදරින් සෙල්ලම් කරන්න යන්නද කියලා ඒවා අම්මා මේ යන්න කියන්නෙත් නැහැ හැබැයි එපා කියන්නෙත් නැහනේ සමහරක් වෙලාවට. එතකොට අපි මොකද කරන්නේ? අපි කොහොම හරි අපි කපට වෙලා අපිට ප්‍රතිලාභ වැඩි පැත්ත අපිට අග්ගාලා පැනලා යනවානේ සෙල්ලම් කරන්නේ. ඒ වගේ තමයි. මේකෙන් ආණ්ඩුවේ මේක තහනම්. ආණ්ඩුවෙන් හැබැයි මේකෙන් කාටවත් එපා කියලා නැහැ. ඒතර මේකේ ආයෝජනය කරන සමහරක් පිරිස් ඉන්නවා. මේකෙන් පුඩු ලොකු ප්‍රතිලාභ ගත්ත කට්ටිය ඉන්නවා. හැබැයි ළමයි ඔයා දන්නවද? මේක මාර අවදානම් සහගතයි. හොඳේ. ඔයාගේ සල්ලි ප්‍රතිලාභ ඔයාට හොඳ ප්‍රතිලාභයක් එනවා වගේම තමයි ඔයාගේ ප්‍රතිලාභය ඔයාගේ තියෙන සල්ලි ටික මේකෙන් නැති වෙන්නත් පුළුවන්. ඉතින් මේක හොඳ වැඩකාරයෙක්ගෙන් අනුදැනුම අරගෙන අර අපි සරලවම කිව්වොත් එහෙම හොඳ වැඩෙක්ගෙක් නේද? හොඳ නොලෙජ් එකක් අරගෙන පරිස්සමෙන් කරන්න ඕන දෙයක්. මේක හොඳ ආයෝජන මාර්ගයක්. මොකද ඔය බිට්කොයින් කියන එක 2011 12 දී ඩොලර් 1ට 2ට තිබ්බ එක. 11 12 දී නෙමෙයි මම හිතන්නේ 2008 8 9 10 දී ඩොලර් 1ට තිබ්බ බිට්කොයින් එක අද වෙනකොට මම හිතන්නේ ඩොලර් 1,25,000 වෙනකම් වැඩි වෙලා තියෙනවා. ඔයා ගණන් හදලා බලන්න ඔයාට බිට්කොයින් යම් ප්‍රමාණයක් තිබ්බනම් ඒ කාලේ ඉඳන් අරගෙන තිබ්බනම් අද වෙනකොට මේ කොච්චර මුදලක්ද තියෙන කියලා. මම හිතන්නේ සර් අහලා තියෙනවද දන්නේ නැහැ මේ ඔය මුලින්ම බිට්කොයින් 10000ක්ද කොහෙද නෑ බිට්කොයින් එකක් ඉස්සර කොච්චර ද කියනවනම් සර් ඔය යම් පුද්ගලයෙක් ඔය බිට්කොයින් විකුණලා පීසා එකක් කාලා තියෙනවා. බිට්කොයින් විකුණලා පීසා එකක් කාලා තියෙනවා මුල් කාලේ. හරි. එතකොට මෙච්චර වටිනාකමක් මේ බිට්කොයින් කියන නෑ. හැබැයි අද වෙනකොට ඩොලර් 1,25,000ක් USDT වලින්. ඔයා ගණන් හදලා බලන්න. ඔයාට බිට්කොයින් 50ක් තිබ්බනම් එතනින් එහාට ආයේ අපිට කතා කරන්න දෙයක් නැහැ. කතා කරන්න දෙයක් නැහැ. right. ඒතකොට අපි පොඩි මඟ පෙන්වීමක් විදියට දැන් අලුතෙන් ආයෝජනය කරන කෙනෙක් දැන් සර්ම ඔව්. කිව්වා අය ආයෝජනය කියන එක නිකන් අර ගැම්ලින් එකක් සූදුවක් වගේ නෙමෙයි. ඒක හොඳ පරිස්සමෙන් සහ හොඳ අවබෝධයකින් අපි කරන්න ඕනේ දෙයක්. ඉතින් ඒකෙදී අපිට මොන වගේ මඟ පෙන්වීමක්ද යාළුවා දෙන්න පුළුවන්? මොන වගේ දේවල්ද පරිශීලනය කරන්න කියන්නේ? අපිට මොනවා හරි පොත්පත් බලන්න පුළුවන්ද? ඒ වගේ දෙයක් ගැන පොඩි අදහසක් කිව්වොත්. ඔව්. මම හිතන්නේ මේ අපි ඉන්වෙස්ට්මන්ට් කරනකොට අපි මොනවද බලන්න ඕනේ? ඊට මුලින්ම කරන්න ඕන දරුවනේ ඕගොල්ලන්ගේ දැනුම සහ දැනුවත් භාවය කියන එක. දැන් ගොඩක් වෙලාවල් වලට මේකෙදි ඔයා බලන්න ඕන පළවෙනිම දේ තමයි ඔයාගේ ආයෝජනයේ අරමුණ සහ ඕක කරන කාලරාමුව. හරි. හිතන්නකො මෙහෙම ඔයාට කන්න බොන්න තියෙන සල්ලි ඔයා ගිහිල්ලා කොටස් වෙනද පොලේ දානවා. ඔයා ගිහිල්ලා ක්‍රිප්ටෝ ගන්නවා. හරි.
නැත්තම් වෙන මොකක් හරි කරනවා. ගිහිල්ලා ඔන්න මාලයක් අරන් එනවා මුද්දක් කරාබු දෙකක් අරන්. හරි. එහෙම නෙමෙයි. ඔයාගේ ගෝල් එක සහ ඔයාගේ ටයිම් හොරයිසන් එක ඔයා බලන්න. ඔයා ටයිම් ෆ්‍රේම් එක අනිවාර්යෙන් බලන්න ඕන. හරි. ඔයා ආයෝජනය කරන්නේ මොනවටද? ඔයා අනාගතයේදී ඔයා ඉක්මනින් විශ්‍රාම යන්නද? දැන් අපේ විශ්‍රාම වයස කියලා කියන්නේ අවුරුදු 55 සහ 60 කියන එකනේ. දැන් 60ක් රාජ්‍ය පාට ඔව් සේවකයෙක් නම් අවුරුදු 55ටත් පුළුවන් 60ටත් පුළුවන්. පෞද්ගලික 60ක් අංශ පුළුවන් සේවකයෙක් නම් බොහෝ දුරට ඒගොල්ලොත් මම හිතන්නේ දැන් 55 60 ලෙවල් එකේම 55 තමයි 60 ඉන්නේ. තමයි යන්නේ. හරි. ඔව්. සමහරක් අය ඔය 60ට එහා වැඩ කරන යම් යම් ආයතන ඉතින් තියෙනවා. ඉතින් අර පෞද්ගලික අංශනේ ඒක ඕනනම් ඔයාලට වැඩ කරන්න පුළුවන්. ඔයාට ඕනනම් ඔව් 60න් එහාට ගෙදර ඉන්නත් පුළුවන්. හරි. රාජ්‍ය අංශයේ ඔයා 60 වුණොත් ඔයාට බලෙන් ඉන්න බෑ. ඔයා යන්න ඕන. හරි. ඒක මම හිතන්නේ සර්ටත් මටත් පොදු දෙයක්. හරිද? ඔව් අපි දෙන්නම රාජ්‍ය අංශයේ ඉන්න නිසා. හරි. එතකොට ළමයි මේ ඔයාට සමහරක් වෙලාවට එක එක්කෙනාගේ එක එක ටාගට් තියෙනනේ. සමහරක් අය නිවසක් මිලදී ගන්න. ඒතකොට නිවසක් මිලදී ගන්න නම් ඔයාට අඩුම ගානේ අද කාලේ හැටියට රුපියල් ලක්ෂ 50න් එහාට මම හිතන 50න් ගන්නත් බෑ. රුපියල් ඒ කෝටියකට ආසන්න සාමාන්‍ය ප්‍රමාණයක. ඒතකොට ඒ වාහනයක් කර වගේ ඔව් සාමාන්‍ය අඩුම ඕන ගානේ කෙනෙක් වාහනයක දැන් මූලිකව දකින මේකද ඔව් ගෙයක් ගෙයක් ඒ වගේම වාහනයක් කියන දේත් ගන්න අද කාලේ ලක්ෂ 200ක්වත් යනවා. අඩුම ගානේ. හරි අඩුම ඔව් ගානේ ලක්ෂ 50කට එහා යනවම තමයි. හරි. දැන් අනිවාර්යෙන් තීරෝ රථයක් ගත්තොත් අද ලක්ෂ 10ක් 12ක් විතර. හරි ඒකත් සෙකන්ඩ් හෑන්ඩ් මම හිතනවා ඒකත් බෑ. බ්‍රෑන්ඩ් නිව් එකක් ගන්න බෑ අපිට. බයිසිකලයකුත් ලක්ෂ 10 පැනලා. හරි. ඉතින් එච්චර දුරට එච්චර නියම සුපිරි ආර්ථිකයක් ඇතුලේ අපි මේ ගේම් එක ප්ලේ කරගෙන ඉන්නේ. හරි. එතකොට ඔයා එහෙනම් ඒකෙන් ප්‍රයෝජනය ගන්න නම් ඔයාගේ අනාගතේ වගේ ටාගට් එක වගේක් හදන්නද වාහනයක් ගන්නද? එහෙම නැත්නම් ඔයාගේ මංගල උත්සවය ගන්න වෙන්න පුළුවන්. ඔයා මොනවා හරි දෙයක් ගන්නවා. වගේ ඉඩමක් ගන්න වෙන්න පුළුවන්. එතකොට මේ වගේ කාලයක් ඔයා ටාගට් කරගෙන කාලීන ඔයාගේ සල්ලි ඔයා ඉන්වෙස්ට් කරන්න. දැන් ඒ වගේ ලොකු දෙයකට නම් හොඳම ආයෝජනය කියලා මම කියන්නේ කොටස් වෙන්න පුළුවන් ආයෝජනය. හරි. ඉඩමක් නිවසක් වගේ දෙයක් ගන්න නම් ඔයාට කාලයක් අවුරුදු 5ක් ඔයාගේ තියෙන සල්ලි ටික ඔයා හොඳ කොටසක ආයෝජනය කරලා තිනවා. ඔයා දැනුමක් සහිතව හොඳ කොටසක ආයෝජන කරලා තිබොත් සමහරක් වෙලාවට අවුරුදු 5ක් 6ක් විතර යනකොට ඕක ඩබල් ට්‍රිබල් වෙලා දෙනවා. ලක්ෂ 20 දාන අය සමහරක් ඉන්නවා ළමයි. සමහරක් කොටස් තියෙනවා. සමහරක් සමාගම් තියෙනවා. එයා ලක්ෂ 20ක් ආයෝජනය කරොත් එයාට ප්‍රතිලාභ දෙනවා. කෝටි 3-4ක ප්‍රතිලාභයක් දීපු සමාගම් ලංකාවේ උන් තරම් තියෙනවා. හරි. ඕන් තරම් තියෙනවා. එතකොට මේවා යට තත්ත්ව තියෙනවා. යට දේවල් තියෙනවා. නමුත් කොටස් වල මිල විතරක් සලකලා බලලා අපි ගොඩක් වෙලාවට ආයෝජනය කරොත් ඔක එහෙම කරන්න බෑ. මේක ඉගෙනගෙන කරන්න ඕනද? නමුත් සමහරක් වෙලාවට අපි ප්‍රයිස් එක දිහා බලලා ගත්තොත් සමහරක් වෙලාවට එයාගේ හොඳ කම්පැනි එක දෙමුත් එimhe එයාගේ මුදල් වර්ධනය වෙන්න පුළුවන්. ඒක තමයි මේකේ අවදානම සහ ප්‍රතිලාභය කියන එකත් ඔයා බලන්න ඕන. හරි. එතකොට ඔයාට දරා ගන්න පුළුවන් තරමට ඔයාගේ අවදානම ඔයා මේ ඇසියුර් මේ ඔයා මනින්න ඕන. විශේෂයෙන්ම අර මං කිව්වේ සමහරක් ආයෝජන තියෙනවා අවදානම අඩුයි. ඒ වගේම තමයි අවදානම අඩු නම් ඒ ප්‍රතිලාභ අතඩුයි. අපි සමහරක් ආයෝජන දැන් ඔක මම කතා කරපු කොටස් වෙනද පොළ. ඒකට ක්‍රිප්ටෝ වගේ ඒවා හයි රිස්කි. හැබැයි හයි රිටර්න්. හරි. අවදානම අධිකයි හැබැයි හොඳ ප්‍රතිලාභ තියෙනවා. ඉතින් මේ ඔක්කොම දේවල් මේ අපි සලකා බලන්න ඕනේ. ඒ වගේ තමයි මේ ආයෝජන විවිධාංගිකන අපි කියනවා ඩයිවර්සිෆිකේෂන් කියලා. ගොඩක් වෙලාවට අර අපි කියනනේ කතාවක් බිත්තර ගෙඩි ඔක්කොම එක මල්ලේ දාන්න එපා කියලා නේ. ඒක මල්ල මල්ලේ දාන්න වැටුනොත් එපා මොකද කියලා. වෙන්නේ? ඔක්කොම ටික ගුඩේ ගුඩුනේ. ඔක්කොම ඒ විතරට වගේ තමයි. ඉවරයි. ඔව් ඔයා ගාව තියෙන සල්ලි ඔයාට විවිධාංගීකරණය කරන්න පුළුවන්. හරි ඔය බිත්තර කතාව හරි ප්‍රසිද්ධයිනේ සර්. හරි. මම එතකොට හිතන්නේ වොරන් බෆට් ඔයාට කියනවා පුළුවන් කකුල් දෙකම එකපාර වතුරට දාන්න එපා කියලා. අන්නේ මොකද ඔව් ඕකේ කතන්දර ගොඩක් තියෙනවා ඉතින් කතා කරනවා නම් අපිට මේ තීන කාල වේලාව මදි. හරි. හරි. එතකොට ඒ නිසා ඔයා ගාව තියෙන මුදල් ඔක්කොම එකම ආයෝජනයකට ගිහලා ඒ ආයෝජනේ වැරදුනොත් ඒ ආයෝජනේදී ඔබ ගන්න තීරණ යම් හේකින් වැරදුනොත් ඔයාට ඔයාගේ මුදල නැති වෙන්න පුළුවන්. ඒ හින්දා විවිධාකාර ආයෝජන වල ඔයාට FD එකෙන් කොටසක් දාන්න පුළුවන්. ඔයාට රත්තරන් වල කොටසක් ආයෝජනය කරන්න පුළුවන්. ඔයාට ලොකු සල්ලි ප්‍රමාණයක් තියෙනවා නම් දෙයියනේ කියලා හොඳ ඉඩම් කෑල්ලක් අරගන්න පුළුවන්. නේද? මොකද ඉඩම් වල වටිනාකම කවදාවත් අඩු වෙන්නේ නැහනේ. ඒක වැඩි වෙනවා එක්ක එක ඔව්. තැන තියෙනවා. කවදාවත් අඩු වෙන්නේ නැහැ. හරි. එතකොට ඒ වගේම තමයි යම් ප්‍රමාණයක් ඔයාලට කොටස් වෙන්න පොලේ දාන්න පුළුවන් යම් ප්‍රමාණයක් ඕනනම් ඔයාලට ක්‍රිප්ටෝ ආයෝජනය කරන්නත් පුළුවන්. හැබැයි ඒක වගකීම් රහිතයි. ඒක තමන් ඒකේ රිස්ක් එක බාර ගන්න ඕන. ඒකම තමයි ද්‍රවශීලතාවය. ඔයාට හදිස්සියක් වුණාට හදිස්සියක් වෙනකොට ඔයාට සල්ලි ගන්න පුළුවන් තරක් වෙන්න ඕන. දැන් ඔයා ඉඩමක් කරන් ඔයාට හෙට සල්ලි අවශ්‍යතාවයක් ආවා කියලා ඔයාට හෙට ඉඩම විකුණලා දාන්න බෑ. හරි ළමයි. එහෙනම් ඔයාට හදිස්සියකට සල්ලි ගන්න පුළුවන් තැනක ආයෝජනය කරලා තියෙන්නත් ඕනේ. ඒ වගේම තමයි උද්දමනය සහ බදු.
මෙන්න මේ කාරණේ හොඳට පරිස්සමින් කතා කරන්න ඕනද නැත්නම් ඔය උද්දමනය කියන එක ගොඩක් වැදගත් වෙනවා. මොකද උද්දමනයේදී ඇත්තටම උද්දමනකාරී වාතාවරණයකට සමහරක් ආයෝජන තියෙනවා ළමයි මේකේ ආයෝජනය කරාම ලොකු ප්‍රතිලාභ ලැබෙනවා. සමහරක් අය අපි දැන් ඔය FD එකක වගේ දැම්මට වඩා අපිට ගොඩක් මේ ඉෆෙක්ටිව් කොටස් වෙන්න පොළ වගේ දෙනක දාන එක. හරි. ඒකම තමයි ඕකේ තියෙනවා ළමයි. ඉතින් අර වංචනික ආයෝජන ක්‍රම වලින් ප්‍රවේශම් වෙන්න ඕන ඔය ආයත වගේම තමයි මේ ස්කෑමර්ස් තියෙනවා. දැන් ගොඩක් වෙලාවට මේ කාලය තුල ඔය වැවිලි සමාගම් මුවාවෙන් එන පිරමීඩ් තියෙනවා. එතකොට විවිධාකාර දේවල් තියෙනවා. හරි. එතකොට ඔන්ලයින් මාකටිං කියලා තියෙනවා, නෙට්වර්ක් මාකටිං කියලා තියෙනවා. එක එක නම් වලින් එනවා. හරි. එතකොට මේවා ඉතින් ඔයා පොඩ්ඩක් පරිස්සමෙන් බලන්න ඕන. පරිස්සමෙන් බලලා ඔයා හොඳ දැනුවත්භාවයකින් යුතුව ඔයාගේ ආයෝජන මාර්ගයේ නිවැරදි ආයෝජනයක යොදවලා ඔයාගේ ප්‍රතිලාභ ඔයාට වර්ධනය කරගන්න පුළුවන්. ඔයාගේ මුදල් වර්ධනය කරගන්න ඔයාට හැකියාව තියෙනවා. මම හිතන්නේ කට්ටියට පැහැදිලි මම ඇති හිතන්නේ නේ. කට්ටියටම පැහැදිලි thank you කියලා දාලා තියෙනවා. ආ. ඉතින් අපි මම හිතන්නේ වටිනා සාකච්ඡාවක් කරා මේ ආයෝජනය සම්බන්ධයෙන්. ඉතින් ගොඩක් ගැටලුකාරී තත්ත්වයක් නැහැ කියලා තමයි පේන්නේ මෙසේජ් වල හැටියට. ඉතින් මම මම හිතන්නේ හිතනවා අද තාම සම්බන්ධ තාන්නේ කොටස් හැමෝටම වෙන්න පුළුවන් ගැන. ඔව් තාමත් කොටස් ඉඳපලගෙන අහන්නේ. ඉතින් මේ සෙෂන් එක රෙකෝඩින් යනවා. ඔයාලට රෙකෝඩින් එක බලන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මේ රෝඩ් ටු බිස්නස් එකේ දරුවෝ වෙනුවෙන් වටිනා දේශනයක් කර දෙන සර්ගේ කාලය කැප කරගෙන අපි සැසියට සම්බන්ධනාට බොහොම ස්තුතියි. අපි එහෙනම් ආයෙ දවසක හම්බෙමු. දරුවනේ සර් හැමෝටම සුබ රාත්‍රියක්. සුබ රාත්‍රියක්.